recording එක. එතකොට අපේ මේ පන්තිය අපි පවත්වන්නේ සෙනසුරාදා රාත්‍රී 8ට. එතකොට සෙනසුරාදා දවසක පවත්වන පන්තියක් විදිහට ජපන් භාෂා පන්තිය ඔයගොල්ලන්ට විවේකී දවස එකක් විවේකී දවසේ සම්බන්ධ වෙන්න පුළුවන්. නිවසේ සිට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ පන්ති සජීවී පන්තියක්. එතකොට ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒ වෙලාවෙම අහගෙන දැනගෙන සජීවීව අපිත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පන්තියෙන් ලබා දෙනවා අපි රෙකෝඩින් එක. ඒක විශේෂයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕන රෙකෝඩින් එක ලැබෙන ඕගොල්ලන්ට හැම සජීවී පන්තියක් අවසානයේම ඒ රෙකෝඩින් එක ඕගොල්ලන්ට කැමැති කාලයක් තියාගෙන කැමැති වාර ගාණක් නැරඹීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ෆිසිකලි පන්තියකට ගියොත් භෞතිකව යන පන්තියකට ක්ලාස් එකකට ගියොත් ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න වෙන්නේ ගුරුවරයාගෙන් එක වතාවයි. නැත්තම් ආයෙ නැවත ඇහුවොත් තමයි දැනගන්නේ ගුරුවරයාගේ ඒ දේ නැවත කිව්වොත් හෝ නැවත ඔය ප්‍රශ්නයක් විදිහට යොමු කළොත් තමයි එකම දේ දෙපාරක් දැනගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ඒ දැනගත්තත් පොඩ්ඩක් හරි වෙනසක් වෙනවා. ඒ අපි අහන දේම නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි රෙකෝඩින් එක එහෙම නෙමෙයි. ඔයාට හදිස්සියේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරි අවස්ථාවක් වුණොත්, පන්තියට පරක් වෙලා આવොත් ඉක්මනින් යන්න උනොත් මොන හේතුවක් වුණත් නැත්නම් ඔයාට නැවත නැවත ඒ පාඩම ගැන දැනුවත් වෙන්න අවශ්‍යතාවයක් තිබ්බොත් ගැටලුවක් නැහැ. රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක කැමැති වාර ගාණක් නරඹලා ඔයාගේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න හැකියාව තියෙනවා. එතකොට රෙකෝඩින් එක කැමැති වාර ගාණක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා Zoom පන්තියක රෙකෝඩින් එක කියන්නේ එක්කෝ වාර දෙකක් නැත්නම් වාර 3යි නරඹන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියක් ඇතුළත මේක එක්ස්පයර් වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. හැබැයි අපේ පන්තියේ රෙකෝඩින් එක එහෙම වෙන්නේ නැහැ. ඒක කැමැති කාලයක් තියාගෙන නැරඹීමේ හැකියාව තියෙනවා. එතකොට Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන පන්තියක ඒක අමතර වාසියක් වෙන අපේ පන්තියෙන් ඔයගොල්ලන්ට ලැබෙනවා. එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවා රාත්‍රී කාලේ පන්තියක් නිසා ඔයගොල්ලන්ට ගෙදර විවේකී ඉන්න වෙලාවෙ සෙනසුරාදා කියන්නේ කොහොමත් ගොඩක් අයට නිවාඩු දවස. ඒ වගේම තමයි නිවසට ඇවිල්ලා ගුරුවරයෙක් පන්තියක් කරනවා වගේ තමයි ඔන්ලයින් පන්තියක් කියන්නේ. ප්‍රවාහන වියදමක් මග වියදමක් නැතුව ගෙදර ඉඳන්ම පන්තියට සම්බන්ධ වීමේ හැකියාව දෙන අඩු වියදමෙන් පන්තියේ ඒ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් ඔන්ලයින් පන්තියක. ඉතින් ඒ දේවල් ටික අපේ පන්තියෙන් සපුර ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම අපි පන්තියට අදාළව YouTube channel එකක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ YouTube channel එකේ link එක ඔයගොල්ලන්ට දැන් chat box එකට ලැබුණා. ඒක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි class එකට අදාළ සියලුම දේවල් වගේම පන්තිය රෙකෝඩින් එක ඒ සියලුම දේවල් ලබා දෙන්නේ මේ YouTube channel එක හරහා. ඒ නිසා මම පුංචි වෙලාවක් දෙන්නම්. මේ YouTube channel එකේ link එක subscribe කරලා bell icon එක click කරලා ඔයාලා ඒකේ join වෙලා ඉන්න. එතකොට අපේ ඉස්සරහ වැඩ ටික කරගෙන යන්න පහසුවක් වෙනවා. මම පුංචි වෙලාවක් දෙන්න. ඔයගොල්ලෝ ඒක subscribe කරාට පස්සේ මට කියන්න මම ඊළඟට ඊටු ටික කතා කරන්න එන්නම්. Hi.
හරි අපි නැවත පටන් ගමු. එතකොට මේ පුංචි වෙලාව දුන්නේ ඔයගොල්ලන්ට YouTube channel එක subscribe කරලා bell icon එක click කරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ පන්තිය Zoom පන්තියක්නේ. එතකොට මේ Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන පන්තිය තියෙන Zoom තාක්ෂණයෙන් තියෙන පන්තියක වාසි ටික තමයි එක් කතා කළේ. ඒතර හඳුන්වා දීමේ වැඩසටහනේ මුලින්ම අපි lesson එකක් කරනවා. ඒ lesson එකට අදාළව ඔයගොල්ලන්ට PDF එක දීලා තියෙනවා. lesson එකට අදාළව PDF එක ඔයගොල්ලන්ට group එකට දීලා තිබුණා. ඒක print out එක අරගෙන ඇවිල්ලා නැති වුණත් ගැටලුවක් කරගන්න එපා. class එකෙන් පස්සේ print එක අරගන්න. දැනට class එකේ screen එකේ මම ඒක share කරනවා. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා දෙවැනි අදියර විදිහට visa ගැන, exam ගැන. ඒ exam කොයි කාලෙද තියෙන්නේ ඔය විස්තර කතා කරනවා. පළවෙනි අදියරේදී ඔයගොල්ලන්ට තියෙන ගැටලු මොකුත් යොමු කරන්න එපා. පන්තියට විතර සම්බන්ධ වෙන්න. දෙවැනි අදියරේදී ගැටලු chat box එකට යොමු කරන්නේ හැම ගැටලුවකටම පිළිතුරක් ලබා දෙනවා. හරි අපි යමු දැන් අද lesson එක බලලා ඊළඟට ඉතිරි කොටසට එමු. මේක තමයි ඔයගොල්ලන්ට දුන්න PDF එක. print out අරගෙන print එක අරගෙන තමයි කලින් දුන්නේ. අරගෙන නැහැ කියලා කලබල වෙන්න එපා. ගැටලුවක් නැහැ. අපි ක්ලාස් එක කරමු. එයා පස්සේ ඔයගොල්ලෝ හිමි සීරුවේ print එක අරගන්න. ඒක තමයි PDF එක. අපි යමු lesson එකට. එතකොට ඒ print එකේ ටිකක් මේ ක්ලාස් එකේ කරනවට වඩා වැඩිපුර ජපන් වචන ටිකක් තියෙනවා. ඒ හින්දා ඒක print එක කොහොමත් අරගෙන ළඟ තියාගන්න එක හොඳයි ඈ. හරි. මම මුලින්ම lesson එක screen එකේ අඳින්න එපා. screen එක share කරපු screen එකේ අඳින්න එපා erase කරන්න. එතකොට මුලින්ම කියන්න ඕනේ මම අද lesson එකක් විදිහට අරගෙන ආවේ ජපන් ආචාර විදි. ජපන් ආචාර විදි තමයි අපි මුලින්ම අද කතා කරන්නේ. මොකද ජපන් ආචාර විදි කතා කරන්නේ? අපි lesson එකක් විදිහට ඉස්සෙල්ලා මේක ගැන කතා කරන්නේ. මේකයි පළවෙනි හේතුව. ජපානය කියන රටේ ගොඩක් වෙලාවට ආචාර විදි වලට සම්බන්ධ වචන ඒ ආචාර කිරීම එකිනෙකාට ගරු කිරීම වගේ දේවල් සෑහෙන්න උඩින් තියෙන රටක්. ඒක දන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් රටවලට දියුණු රටවල ආර්ථික මට්ටම ඉහළ රටවලට සාපේක්ෂව ජපානය කියන්නේ එකක් ආසියාවේ දියුණුවටම පත්වෙච්ච රට ආර්ථික පැත්තෙන්. ඒ වගේම යාළගේ විනය පැත්ත අන්‍යයට ගරු කිරීම කියන එකත් අංක එකටම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් ඒ සම්බන්ධ වචන ගොඩක් ඒගොල්ලන්ගේ භාෂාවේ භාවිත වෙනවා. සමාවිල්ලනවා, ස්තුතිය ප්‍රකාශ කරනවා, කනගාටුව ප්‍රකාශ කරනවා, උදෑසනට දවල්ට රාත්‍රියට ආචාර කර, ඒ කියන්නේ සුබපතිම් කරගන්නවා. ඔය වගේ වචන ඒ භාෂාව ඇතුලේ ගොඩක් භාවිත වෙනවා. ඉතින් අපි ජපන් භාෂාව ඉගෙන ගන්න අය වශයෙන් මේ වචන ටික මේ වචන වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ටික හෝ අපි දැනගෙන සිටිය යුතුමයි. ජපානයට යන අය විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. එතකොට අපි ඉතින් මේ වචන ටික ඉඳලා පටන් අරගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ඕනම ක්ලාස් එක ජපන් ආචාර විදි ඉඳලා තමයි ආරම්භ කරන්නේ. මොකද එතන ඉඳලා ආරම්භ කරන එක තමයි සුදුසුම වෙන්නේ. ජපානයට ගියත් ජපාන් පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරද්දිත් අපිට මේ වචන අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් ඒ ඕන වෙනකොට අපි මේ වචන දන්නේ නැති වුණොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයාලා සාමාන්‍ය එහෙදි රැකියාවකට ගිහින් ඉන්නකොට මොනවා හරි ගැටලුවක් ආවොත් අපි හින්දා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට කවුරු කෙනෙක් උදව්වක් කළොත් අපිට එයාට උදව් කළොත් අපිට ස්තුතියි කියන්න සිද්ධ වෙනවා. කවුරු හරි කෙනෙක් අපිට ස්තුතියි කිව්වොත් ඒකට you are welcome කියන්න ඕන වෙනවා. කවුරු හරි කෙනෙක් සුබ උදෑසනක් කියලා කිව්වොත් අපි යාට පෙරලා සුබ උදෑසනක් කියලා සුබ පතන්න ඕනේ. හැබැයි මේ වචන අපි දන්නේ නැත්නම් එයා ඒ කිව්වේ අපිට සුබ පැතීමක්ද? එයා ඒ කෙරේ ස්තුතියක්ද? එයා ඒ සමාවද ඉල්ලුවේ? ඒක දන්නේත් නැහැ. ඒ වගේම අපි මේ වචන දන්නේ නැත්නම් අපිට කෙනෙක්ගෙන් අපි කෙනෙකුට ස්තුති කරන්න, සමාවිල්ලන්න, සුබ පතා ගන්න අපි දන්නේත් නැහැ. එතකොට වෙන්නේ ඒගොල්ලෝ හිතනවා අපි නිකන් අන්‍යයන්ට ගරු කරන්නේ නැති, අපි ආචාර කරන්නේ නැති જાතියක් විදිය වගේ දෙයක් එයාලගේ හිතට යන්න පුළුවන්. ඒ වුණාට අපිට වෙලා තියෙන එක නෙමෙයි අපි මේ ජපන් වචන දන්නේ නැති නිසා තමයි අපිට යාට ආචාර කරගන්න බැරි වෙලා තියෙන. ඒගොල්ලෝ දන්නේ නැහැ නේක. එයාලා හිතන්නේ ජපානයට එනවා නම් භාෂාව දන්නවා කියලානේ. අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න අපි ජපන් භාෂාවේ ආචාර විදි සම්බන්ධ වචන සියලුම දේවල් දැනගෙන යන එක හොඳයි. ඉතින් ඒ නිසා තමයි පළවෙනි පාඩම විදිහට ගෙනාවේ මේ ජපන් ආචාර විදි. ඒකට අපි
ජපන් වලින් කියන්නේ අයිසත්සු කියලා. ඉංග්‍රීසි වලින් කියනවා ජපනීස් greetings කියලා. සිංහලෙන් කියනවා ජපන් ආචාර විධි. අයිසත්සු තමයි වචනය. අයිසත්සු. ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉංග්‍රීසි වලිනුත් ඔය අයිසත්සු කියන එක ලියලා තියෙනවා. දන්නවද ඇයි මේ ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියලා තියෙන්නේ කියලා? මේ ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියන ක්‍රමයට කියන්නේ නමකුත් තියෙනවා ඒකට. රෝමජි කියලා. රෝමජි. ඒ කියන්නේ දැන් මේක තමයි ආ. මේක තමයි ඊ. මේක තමයි සා. මේක තමයි උත්සු. එතකොට ආ ඊ සා උත්සු. මේ ක්‍රමයට තමයි ජපන් වලින් අයිසත්සු කියන වචනේ ලියන්නේ. හැබැයි ඒක එහෙමම තියෙදි මෙතන ලියලා තියෙනවා ඉංග්‍රීසි අකුරිනුත් අයිසත්සු කියලා. මොකද දන්නවද එහෙම ගෙනලා තියෙන්නේ ජපන් ජාතිකයෝ විදේශීය ජාතිකයන්ට භාෂාව ඉගෙන ගැනීමේදී අකුරු ඉගෙන ගන්නකම් ජපන් භාෂාවේ තියෙන ජපන් අකුරු ටික ඉගෙන ගන්නකම් එයාලා කියනවා ඔයගොල්ලෝ ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියලා වැඩ ටික කරගෙන යන්න. ඉන්පස්සේ අකුරු ටික නැත්නම් හෝඩිය ඉගෙන ගත්තට පස්සේ ජපන් අකුරු වලින්ම වැඩ කරන්න කියලා. අපිට ජපන් අකුරු ටික ඉගෙනගෙන ඉවර කරනකම් වැඩ නවත්තලා ඉන්න බැහැනේ. ඒ නිසා අපි කරන්නේ ජපන් අකුරු ටික වෙනම ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්නවා ලියන එක කියවන්න ඉගෙන ගන්න ගමන්ම අපි අනිත් පැත්තෙන් ජපන් භාෂාවේ ව්‍යාකරණ ටික ඉගෙනගෙන යනවා. සාමාන්‍යයෙන් අපේ පන්තියේ සති දෙකක් යනකොට පළවෙනි හෝඩිය අපි අවසන් කරනවා. තුන්වෙනි සතියේ ඉඳලා ජපන් අකුරු වලින් අපි වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ පළවෙනි සති දෙක අපිට වැඩ කරන්න වෙන්නේ ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියන ක්‍රමයට. ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියන ක්‍රමය. ඉංග්‍රීසි අකුරෙන් ජපන් වචන ලියන ක්‍රමයට අපි කියනවා රෝමජි භාවිත කරනවා කියලා. රෝමජි. රෝමජි කියලා තමයි ඒවට කියන්නේ. ඉතින් ඒ හින්දා තමයි අයිසත්සු කියන වචනය ජපන් වලිනුත් දීලා ඒක රෝමජි වලිනුත් මෙන්න මෙහෙම ලියාගෙන ආවේ. හරි දැන් අපි ගිහින් බලමු මොනවද මේ අයිසත්සු මොනවද ඔකේ තියෙන වචන කියලා බලමු. හරි. මේ තියෙන්නේ මුලින්ම ගෙනත් තියෙනවා සාමාන්‍යයෙන් එදිනෙදා අපි පාවිච්චි කරන වචන ටික ස්ක්‍රීන් එකේ අඳින්න එපා. කීප සැරයක් කිව්වා. ආය අඳින්න එපා ස්ක්‍රීන් එකේ. හරි. එතකොට අපි සුබ උදෑසනක් වේවා කියලා කියන්නේ ජපන් වලින් කොහොමද? ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. මෙතන මේ පුංචි ඉරක් යොදලා තියෙන්නේ ඒ අකුර ඇදලා කියන්න ඕන නිසා. ඔහායෝ ගොසයිමස්. සුබ උදෑසනක් වේවා. මේකේ තේරුම සුබ උදෑසනක් වේවා. එතකොට අපි ගෙදර කාට හරි නම් අපි විශ් කරන්නේ ගෙදර කාට හරි නම් සුබ උදෑසනක් කියන්නේ ඔහායෝ කියලා විතරක් කීවත් ඇති. ඔහායෝ ගොසයිමස් කියලා නොකීවත් කමක් නැහැ. පොඩි කොටස කිව්වත් හොඳටම ප්‍රමාණවත් ගෙදර කෙනෙකුට පවුලේ කෙනෙකුට අපේ යාළුවෙක්ට වගේ ගොඩාක් හිතවත් කෙනෙක්ට අපිට පුළුවන් ඔහායෝ කියලා සුබපැතීම එක් කරන්න. හැබැයි ඔයාගේ ගුරුවරයෙක්ට ආදර ප්‍රදානියා වගේ ටිකක් අපි ගරු කරන කෙනෙකුට ඔහායෝ ගොසයිමස් කියලාම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔහායෝ ගොසයිමස්. නැත්නම් අපි අපේ ගෙදර කෙනෙක්ට ළඟ ඥාතියෙකුට ළඟ යාළුවෙකුට නම් ඔහායෝ කිව්වත් හොඳටම ඇති. ඊළඟට අපිට තියෙනවා සුබ දවසක් වේවා. ඒකට අපි කියන්නේ කොනිචිවා. කොනිචිවා. කොනිචිවා කියන්නේ සුබ දවසක් වේවා. එතකොට අපි කෙනෙක්ට උදෑසන කාලේ අර සුබ උදෑසනක් කීවට පස්සේ good afternoon කියන තේරුමින් අපිට කොනිචිවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි hello කියන තේරුමින් ආයුබෝවන් කියන තේරුමිනුත් කියන්නේ මේ කොනිචිවා කියලා තමයි. ඔහායෝ ගොසයිමස් කොනිචිවා. ඊළඟ වචනය කොන්බන්වා. කොන්බන්වා. කොන්බන්වා කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා. කොන්බන්වා කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපි good evening කියන වෙලාවට තමයි කොන්බන්වා කියලා ජපන් වලින් කියන්නේ. හරිද? එතකොට දැන් මට ඊට පස්සේ ක්ලාස් එක පටන් ගනිද්දී ඔයගොල්ලන්ට කොන්බන්වා කියලා පටන් ගන්න පුළුවන්. ඊළඟ වචනේ සයෝනරා සුබ ගමන්. goodbye සයෝනරා.
Ohayo gozaimasu. Konnichiwa. Konbanwa. Sayonara. ඊළඟට තියෙනවා අපි ස්තුතිවන්ත වේවා කියලා කියන වචනය. අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස්. එතකොට ඒකත් අර කලින් වගේ ගොඩක් හිතවත් කෙනෙකුට ළඟ කෙනෙකුට පවුල කෙනෙක්ට අපි ස්තුතිය කියද්දී මේ අරිගතෝ කියන එක විතරක් කිව්වත් හොඳටම ඇති. හැබැයි අපි ආයතන ප්‍රධානියට නම් විශ් කරන්නේ අරිගතෝ ගොසයිමස් කියලා සම්පූර්ණ වාක්‍ය කියලාම සුබ පැතුම් එක් කරන්න ඕනේ. අරිගතෝ කියලා විතරක් කිව්වොත් ඒ කියන්නේ ස්තුතියි කියන එක. එහෙම කියන්නේ අපි අපේ ළඟ ඥාතීන්ට, ගෙදර අම්මා තාත්තට, අපේ යාළුවෙක්ට වගේ. හැබැයි අපේ ගුරුතුමාට අපි ගිහිල්ලා කියන්නේ මොනවා හරි දෙයක් අපි කරා නම් අපිට කරා නම් ඒකට ස්තුතිවන්ත වෙන්නේ අරිගතෝ ගොසයිමස් කියලා. ඒ වගේම අපිට කවදාවත් මුණ ගැහිච්ච නැති කෙනෙක් අපි වැඩි අඳුරන්නේ නැති කෙනෙක් නම් අපි යාලටත් ඒ විශේෂ සැලකිල්ල කරනවා. අර ගොඩාක් කුළුපග අයට තමයි පොඩි වචනය කුඩා කරලා අපි කියන්නේ. ඊළඟට පළමු වතාවට කෙනෙක් මුණ ගැහෙනවා. ජීවිතේ කවදාවත් එයා මුණ ගැහිලා නැහැ. ප්‍රථම වතාවට. අපි ඒ වගේ වෙලාවට කියන්නේ හාජිමේ මස්තේ. හාජිමේ මස්තේ. පළමු වතාවට නේද මුණ ගැහුනේ? හාජිමේ මස්තේ. අපි අහනවානේ සාමාන්‍ය ඔයාට කොහොමද සනීපෙන්ද ඉන්නේ සැප සනීප කොහොමද මේක අපි කියන්නේ ඔගෙන්කි දෙස්කා ඔගෙන්කි දෙස්කා සැප සනීප කොහොමද ඔගෙන්කි දෙස්කා හරි එතකොට ඔය විදිහට තමයි මේ පළවෙනි ස්ලයිඩ් එකේ මම අරගෙන ආවේ බලන්න මාත් එක්ක මයික් ඔන් කරලා කියන්න මම කිව්වට පස්සේ ඔහායෝ ගොසයිමස් හැමෝම මයික් ඔන් කරලා කියන්න රටට හුරු වෙන්න ඕනේ මේ වචන යනකෝ ඔහායෝ ගොසයිමස් කොන්නිචිවා කොන්බන්වා සයෝනාරා අරිගතෝ ගොසයිමස් හාජිමේ මස්තේ ඔගෙන්කි දෙස්කාはいもう一度あえてකියමු ඔහායෝ ගොසයිමස් චිවා කොන්බන්වා සයෝනාරා අරිගතෝ ගොසයිමස් හාජිමේ මස්තේ ඔගෙන්කි දෙස්කා අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. එතකොට මේ වචන හුරු වෙනකන් පොඩ්ඩක් වැඩිපුර කියවන්න ඕනේ. දැන් ඔයාලට දීපු PDF එකේ මේ අපි ස්ලයිඩ් ෂෝ එකේ ගේනට වඩා වැඩිපුර වචන ටිකක් තියෙනවා. ඒ හින්දා ඒවත් එක්කම පාඩම් කරගන්න. හරි. ස්ක්‍රීන් එකේ අඳින්න එපා. ඊළඟට තියෙනවා ගිහින් එන්නම්. කොහොමද අපි කියන්නේ ගිහින් එන්නම් කියලා? ඉත්තේ කිමස්. ඉත්තේ කිමස් ගිහිල්ලා එන්නම්. මේක කියන්නේ කාටද? අපි ගෙදර ඉඳලා ගෙදරින් එළියට යනකොට අපි කියනවා ගෙදර කෙනෙකුට ගිහින් එන්නම්. මං ගිහින් එන්නම්. මං හරියට යනවා ගිහින් එන්නම්. මං තැපැල් කන්තෝරට යනවා ගිහින් එන්නම් කියලා කියනවා. අම්මා හරි ගෙදර කවුරු හරි නැත්නම් අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉන්චාර්ජ් හරි කාට හරි කියනවා ගිහින් එන්නම්කෝ කියලා යනවා. ඒක කියන්නේ ඉත්තේ කිමස්. ඉත්තේ කිමස් ගිහිල්ලා එන්නම්. ගිහින් ආපහු ආවට පස්සේ අපි කියන්නේ මං ආවා මෙන්න මං ඇවිල්ලා ඉන්නේ. තදයිමා තදයිමා. ඉත්තේ කිමස් කියන්නේ ගිහින් එන්නම්. ආපහු ආවම කියනවා තදයිමා තදයිමා. හරිද? ඉත්තේ කිමස් ඒකේ රිප්ලයි එක තමයි තදයිමා. ඊළඟට අපි වචනයක් තියෙනවා you are welcome. ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියන්න. ඔකා එරි නසයි. ඔකා එරි නසයි. ඔකා එරි නසයි කියලා කියන්නේ සාදරයෙන් පිළිගන්නවා. කොහෙද සාදරයෙන් පිළිගන්නේ? විදේශ රටක ඉඳලා තමන්ගේ මව් රටට එනවනම් මව් රටට සාදරයෙන් පිළිගන්නවා. එහෙම නැත්තම් උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර එනවනම් ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා ගෙදරට එනවා වෙන්නත් පුළුවන්.
එතකොට ඒකට තියෙන වචනේ තමයි ඔය පිළිගන්නවා එන්න ඇතුළට සාදරයෙන් පිළිගන්නවා. ඔකා එරි නසයි. ඔකා එරි නසයි. ඔකා එරි නසයි. ඊළඟට කෑමක් හරි බීමක් හරි ඔයාට ලැබුණා කියලා හිතන්නකෝ. කන දෙයක් හරි බොන දෙයක් හරි. ඒක අපි සල්ලි දීලා ගත්ත දෙයක් වෙන්නත් පුළුවන්. අපිට සංග්‍රහයක් විදිහට ලැබුණ දෙයක් වෙන්නත් පුළුවන්. ගෙදර වෙන කෑමක්. ගෙදර අපි උයාගත්තු කෑමක වෙන්නත් පුළුවන්. කොහොම හරි අපි කන්න අතට ගත්තාම ඒ කෑම වෙනුවෙන් ඒ කෑම අපේ අතට එන තැන වෙනකන් ගොඩක් අය ඒ වෙනුවෙන් වෙහෙසෙනවනේ. ගොවි මහත්තුරු ඉන්නවා, ගෙදර කෑම එක හදලා දෙන අය ඉන්නවා, කඩේ ගෙනගෙන වෙයි අය. ඒ හැමෝටම මතක් කරලා අපි ස්තුතියක් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ කෑම වේලක් ලබා දුන්නට. ඒකට අපි කියන වචනේ තමයි ඉතාදාකිමාස්. ඉතාදාකිමාස්. මම මේක දෙවිදින්නා. ඉතාදාකිමාස්. ඒකට ස්තුතිවන්ත වෙනවා මම කියලා අර දෙවියන්ට ස්තුති කරනවා ඒ කෑම වේල වෙනුවෙන්. ඒකට කියන වචනේ තමයි ඉතාදාකිමාස්. ගොඩාක් ශබ්ද නගලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහෙන නැහැ ගන්නට තමයි ඒක කියන්නේ. ඉතාදාකිමාස් කියලා කන්න පටන් ගන්නවා. බීමක් වුණත් කමක් නැහැ. දැන් කිව්වොත් ඒකක් කියලා. ඒක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතාදාකිමාස් කියලා තමයි අපි පටන් ගන්නෙ. ඊළඟට කෑමක් කාලා ඉවර වුණාම ඒ කෑම හරි රසයි. ඒක භුක්ති විඳ අපි ඒකට ස්තුතිය කියන්නේ කොහොමද? ගොචිසෝ සමාදෙෂ්ඨා. ගොචිසෝ සමාදෙෂ්ඨා. කෑම භුක්ති විඳ හරි රසයි. සුබ රාත්‍රියක් වේවා. ඔයා සුමි නසයි. සුබ රාත්‍රියක් වේවා. ඔයා සුමි නසයි. හරිද? ඉත්තෙකිමස් තදයිමා ඔකාරි නසයි. ඉතදකිමස් ගොචිසෝ සමදිෂ්ඨා. ඔයා සුමි නසයි. හරි. මේකත් කියමු බලන්න මාත් එක්කම. මයික් ඔන් කරන්න කියන මාත් එක්ක. ඉත්තෙකිමස් ඉත්තේකිමස් තදයිමා තදයිමා ඔකාරි නසයි. ඔකාරිනසයි ඉතදකිමස් ඉතදකිමස් ගොචිසෝ සමදිෂ්ඨා. උචිසෝ ඔයා සුමි නසයි. ඔය හරි. ওই විදිහට තමයි අපි ඊළඟ ස්ලයිඩ් එකේ වචන ටික අරගෙන ආවේ. දැන් මේවා ඉතින් පාඩම් කරගන්න තමයි තියෙන්නේ. පාඩම් කරගන්න තරමට තමයි අපිට භාෂාව ඉක්මනින් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඉතින් වචන ටිකක් අමුතුයි වගේනේ. ඒක නැති වෙනවා නිතර නිතර කිව්වහම. අර අකුරු තමයි වචන හුරු නැති ගතියක් තියෙනවනේ මුලින්ම ඉගෙන ගන්නකොට. ඒක නැති වෙනවා. නිතර අපි මේක පාඩම් කරගත්තාම. ඊළඟට අපිට තියෙනවා මොෂි මොෂි කියලා වචනයක්. ඔය මොෂි මොෂි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් ෆෝන් එකක් ආන්සර් කරලා හෙලෝ කියන එක. අපි කියන්නේ හෙලෝ කියලානේ. ඒගොල්ලෝ කියන්නේ මොෂි මොෂි කියලා. මොෂි මොෂි. ඉතින් ඔය ටික තමයි මම අද අරගෙන ආවේ. මොකද අද කරන්නේ අපි හඳුන්වා දීමේ වැඩසටහනක්නේ. හඳුන්වා දීමේ වැඩසටහනක් කියලා සම්පූර්ණ පාඩමක් ලොකුවට කරන්නේ නැහැ. අපි පාඩමක පොඩි කොටසක් අරගෙන ආවේ. ඒක තමයි මම අද මේ ගෙනාවේ. අයිසට්සු තමයි අපි අද පාඩම. ඒකේ කොටසක් ඔය අරගෙන ආවේ. ලබන සතියේ ක්ලාස් එක පටන් ගත්තාම අපි මේ පාඩම් කොහොම ආයෙ නැවත කරගෙන යනවා. මේකට දාලා PDF එක group එකට දීලා තිනවා. ඒක print එකක් අරගන්න. ඒ වචන ටිකක් වැඩිපුර එතන තියෙනවා. ඒ හින්දා ඒවත් එක්කම පාඩම් කරගන්න. අපිට කොහොමත් අත්‍යවශ්‍ය කොටසක් තමයි මේ අයිසට්සු කියන්නේ. අපේ දෙවැනි අධීරයේදී අපි වීසා ගැන එක්සෑම් ගැන ඒ දේවල් ගැන කතා කරනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එතකොට ඔයාලට යොමු කිරීම කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ අපි ක්ලාස් එකේදී හැම දවසකම වීඩියෝස් බලනවා. එක එක රයිම්ස් බලනවා. ඒ වගේ දේවල් බලන ගමන් තමයි අපි භාෂාවේ දේවල් ඉගෙන ගන්න. එතකොට මේ බලන වීඩියෝ එකකිනුත් අපිට අධ්‍යාපනයක් තමයි ලැබෙන්නේ. කොහොමද කතා කරන්නේ ජපන් භාෂාව? කොහොමද අපිට කතා කරන එකක් තේරුම් ගන්නෙ? ඔය දේවල්. එතන සබ්ටයිටල් වැටෙනවා. අපි ජපන් අකුරු ඉගෙන ගත්තට පස්සේ සබ්ටයිටල් එක අපිට කියව ගන්න පුළුවන් වෙනවා. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා අපේ පන්ති ඇතුලේ. ඒ වීඩියෝස් උත් ඕගොල්ලන්ට group එකට දෙනවා ආයෙ බලන්න. ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද අද රයිම්ස් විදිහට තියෙන්නේ මොනවද අපිට වීඩියෝස් විදිහට අද බලන්න තියෙන්නේ කියලා. ක්ලාස් එක දවසටත් මේ ක්‍රමයම තමයි. Nihongo. Ohayo, ohayo, genki desu ka?
අපි වීඩියෝ එකකුත් බලලම යමු. おはようございます。おはようございます。佐藤さん、こちらはマイク・ミラーさんです。はじめまして。マイク・ミラーです。アメリカから来ました。どうぞよろしく。佐藤恵子です。どうぞよろしく。 පරවර්තී ආයේ おはようございます。 ඔහායෝ ගොසයිමස් කියලා මේ ලේඩි කියනවා. මොකද්ද ඔහායෝ ගොසයිමස් කිව්වේ අපි ඉගෙන ගත්තද? මොකද්ද ඔහායෝ ගොසයිමස් කියන්නේ? Good morning. මතකද? අපි අර අයිසට්සු Good කරන වෙලාව morning. ඉගෙන ගත්තා. ඔහායෝ ආසාර කරගන්න. ගොසයිමස් කියලා. ඒක මොකද්ද ආසාර කියන්නේ? Good morning. Good morning. Good morning. Good morning සුබ උදෑසනක් වේවා කියන එක තමයි ඔහායෝ ගොසයිමස් කියලා කිව්වේ. おはようございます。佐藤さん、こちらはマイク・ミラーさんです。 මෙයා කියනවා සතෝසන්. අර ලේඩිගේ නම සතෝ. මහත්මිය මෙනවිය මහත්මයා කියන එකට තමයි සන් කියලා ওই නමට පිටිපස්සෙන් දාන්නේ. ඒගොල්ලෝ නම තනියෙන් කියන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඔයාලත් දැන් ජපාන් ඉගෙන ගන්න පටන් ගත්තාම ක්ලාස් එකේ ඉන්න යාළුවන් දුනත් නමක් කියන්න ඕනේ සන් කියලා දාලා. ලහිරු සන්, සමන් සන්, ගීතා සන් ඔය විදිහට සන් කියලා නමට පිටිපස්සෙන් යොදලා කතා කරන්න. කොයි වෙලාවකවත් නම තනියෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙයා කියනවා සතෝසන්. කොචිරවා මයිකු මිරා සන් දෙස්. මේ ඉන්නේ මයික් මිරා මහත්මයා. එයාගේ නම මයික් මිරා. はじめまして。 හජිමේ මෂ්තේ. මොකද්ද හජිමේ මෂ්තේ කියන්නේ? අපි ඒකත් කතා කරා. මතකද? මොකද්ද හජිමේ මෂ්තේ කිව්වේ? මම අර කිව්වා නේද කවුරු හරි කෙනෙක් කවදාවත් මුණ ගැහිලා නැත්නම් ජීවිතේ ප්‍රථම වතාවට මුණ ගැහෙද්දී අපි කියනවා හජිමේ මෂ්තේ පළමු වතාවට නේද හමුුනේ කියලා කියනවා කියලා කිව්වා නේද? හජිමේ මෂ්තේ කියන්නේ ප්‍රථම වතාවට නේද හමුුනේ කියන එක. マイク・ミラーです。 මයික් මිරා දෙස්. මම මයික් මිරා. アメリカから来ました。 ඇමරිකා කරා කිමෂ්තා. ඇමරිකාවේ ඉඳලා ආවා. どうぞよろしく。 දෝසෝ යොරොෂිකු හඳුනා ගන්න ලැබීම සතුටක් කියලා ෂේක් හෑන්ඩ් කරනවා. ජපාන් ජාතිකයන්ගේ ෂේක් හෑන්ඩ් කිරිල්ලක් නැහැනේ. එයාලා කරන්නේ බව් කරන එකනේ. 佐藤恵子です。どうぞよろしく。 එයා කියනවා සතෝ කෙයිකෝ දෙස්. මම සතෝ කෙයිකෝ. දෝසෝ යොරොෂිකු මටත් සතුටුයි ආව හඳුනා ගන්න ලැබිච්ච එක ගැන. ඊට පස්සේ යා යාක්‍රමයට අයිසට්ස් එක කරනවා. කොන්ද නමලා බව් කරලා යට ආචාර්ය දක්වනවා. ඔය විදිහට තමයි ජපාන් ජාතිකයෝ ආචාර්ය කරන්නේ. හරි. දැන් අපි යනවා අපේ ලෙසන් එකේ දෙවනි අධ්‍යයනයට. මං කිව්වා දෙවනි අධ්‍යයන විදිහට අපිට තියෙන්නේ අපිට වීසා ගැන කතා කරන්න, එක්සෑම් ගැන කතා කරන්න, එක්සෑම් තියෙන්නේ කොයි කාලෙද, ඔය දේවල් කතා කරන්න. එතකොට දැන් ඔයාලට තියෙනවා නම් පෞද්ගලිකව ගැටලු. මගේ වයස මෙච්චරයි මට යන්න පුළුවන්ද? මම කරලා තියෙන O level විතරයි. මම කරලා තියෙන A levels විතරයි. මට යන්න පුළුවන්ද? මට යන්න ඕනේ ජොබ් එකකට කෙලින්ම. මට යන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානට. ඔය වගේ මම මොකක්ද මේක කරන්න? මට මේ එහෙම කියලා ප්‍රශ්න තියෙනවා chat box එකට දාන්න පුළුවන්. ඒ වගේම ඔයාට අපි දැන් කතා කරන දේවල් වලින් ඔයාගේ ප්‍රශ්න විසඳෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ආයෙ නැවත නැවත පෞද්ගලිකව අහන්න දෙයක් නැහැ නේ. හිතුවොත් හිතන්නකෝ මම දැන් වයස් සීමාව කිව්වට පස්සේ ඔයාට ආයෙ අහන්න දෙයක් නැහැ. මගේ වයස මෙච්චරයි මට යන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ නැහැ. ඔයා දන්නවා මම ඒ වයස් සීමාව කිව්වහම මටත් ඒකට අදාළයි මටත් යන්න පුළුවන්. ඒ වගේ අර තමන්ගේ ගැටලු වලට ඒකෙනුත් උත්තර ලැබෙන්න පුළුවන්. ඒ අපි කතා කරන දේවල් වල ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් නැහැ වගේ හිතෙනවා නම් ඔයාට පුළුවන් chat box එකට ප්‍රශ්නේ දාන්න. ඊළඟ දේ තමයි
එකම ප්‍රශ්න නැවත නැවත දාන්න එපා. කොහොමත් ප්‍රශ්නට පිළිතුරක් ලැබෙනවා. ඒ නිසා එකවරක් ප්‍රශ්න යොමු කරාම නැත්නම් එකම ප්‍රශ්නේ එකම ආයෙ chat box එකේ තියපිරෙනවා. ඊළඟ කෙනාගේ ප්‍රශ්නේ මට පේන්නේ නැති වෙන පුළුවන්. අනිත් එකම ප්‍රශ්නට නැවත නැවත පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. එක වතාවක් කරන අනිවාර්යෙන් පිළිතුරක් ලැබෙනවා. ඒ ගැන බය වෙන්න එපා. අපි යමු දෙවෙනි කොටසට. Million a million miles on a highway through the skies. Someday soon we'll be හරි. අපි දැන් කතා කරමු ජපන් භාෂාව අපිට ඉගෙන ගන්න පුළුවන්. කොහොමද? ඉගෙනගෙන මොනවද කරන්න පුළුවන්? ඇයි අපි ඉගෙන ගන්න ඕනේ? ඔය වගේ දේවල් ටික කතා කරමු. ජපන් භාෂාව ඉගෙන ගන්න විදේශීය ජාතිකයෝ තමයි අපි. ජපානයේ නොවන හැමෝම විදේශී ජාතිකයෝ. එතකොට අපි ජපානයට විදේශී ජාතිකයෝ. ඉතින් විදේශී ජාතික කියන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න ඒගොල්ලන්ගේ රටෙන් අපිට කියලා තියෙනවා මට්ටම් 5ක් යටතට බෙදලා මෙන්න මේ විදිහට මට්ටමට ඉගෙනගෙන යන්න කියලා. ඒක ඉගෙන ගන්න පටන් ගන්න පළවෙනි මට්ටමට කියන්නේ අපි N5 කියලා. ඒත් ඕගොල්ලෝ දැන් N5 N4 ඔහොම ඒවා අහලා ඇති. N5 කියලා කියන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න බේසික් ලෙවල් එක. බිගිනර් ලෙවල් එක. පළවෙනි මට්ටම. මුලින්ම ඉගෙන ගන්න පටන් ගන්න මට්ටම තමයි N5 කියලා කියන්නේ. ඔකට අපි සිංහලෙන් කියන්න පුළුවන් පස්වෙනි මට්ටම. ඉංග්‍රීසියෙන් level 5. ජපන් අය හඳුන්වලා දීපු නම තමයි N5 කියලා කියන්නේ. ඒතර N5 කියලා කියන්නේ වීසා වර්ගයක් හෝ විභාගයක් නමක් නෙමේ. ජපන් භාෂාව ඉගෙන ගන්න මට්ටමක්. අපි දැන් කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේ ඒවා මට්ටම්නේ. එක ඒවා. අන්න ඒ විදිහට තමයි මෙතන N5 කියලා කියන්නේ. N5 කියලා කියන්නේ ජපන් භාෂාවට අත්පොත් තියෙන මට්ටම. එතන තමයි ඇල්ෆබෙට් ටික ඉගෙන ගන්න තියෙන්නේ අපිට. එතන තමයි මූලිකම ව්‍යාකරණ ටික, මූලිකම කතා කරන ටික, මූලිකම කියවීම් කොටස් ටික, ඊට පස්සේ සවන් දීම්, ශ්‍රවණ පරීක්ෂණ කොටස්, කාංජි මුල්ම කාංජි ටික, ඔය හැම දෙයක්ම මුලින්ම ජපන් ඉගෙන ගන්න පටන් ගන්න ටික තියෙන්නේ මේ N5 එක ඇතුලේ. තනක හෝඩි දෙකයි N5 වලට අදාළ කාංජි ටිකයි කියන්නේ අපි ඊළඟ ලෙවල් එකකට ඊළඟ මට්ටමකට ගියාම හෝඩිය ඉගෙන ගන්න නැහැ. ඒ අර ජපන් අකුරු ටිකේ ඉඳලා මෙතන තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒක N5 කියලා හඳුන්වන්නේ. බිගිනර් ලෙවල් එක. ඔය N5 කියන මට්ටමට ඉගෙන ගත්තට ඒ මට්ටම සම්පූර්ණ කරාට පස්සේ N5 කියන ලෙවල් එක අපි ඉගෙනගෙන ඉවර කළාට පස්සේ අපිට තියෙනවා විභාග. විභාග එක නම් වලින් තියෙනවා. අපිට පුළුවන් අපි කැමති විභාගයක් ලියන්න. මේ විභාග තියෙන පවත්වන කාලවකවානු තියෙනවා. ඒවා වෙනස් එක කාලවලට තියන්නේ. හැම මාසෙම තියෙන විභාගයක් තියෙනවා. ඉතින් ඒ වගේ විභාගයක් අපි කැමති එකක් අපිට ගැළපෙන එකක් තෝරගෙන අපිට විභාගයක් ලියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මම N5 මට්ටම ඉගෙන ගත්තා. ඔන්න මම විභාගය ලියුම මෙන්න පාස්. මම N5 qualified කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ N5 ටික ඉගෙන ගත්තට පස්සේ විභාග තියෙනවා N5 වලට ලියන්න අපිට පුළුවන්. JLPT N5 කියලා විභාගයක් තියෙනවා. NAT 5 කියලා විභාගයක් තියෙනවා. JLCT කියලා විභාගයක් නෝ. ඒ වගේ එක නම් වලින් විභාග තියෙනවා. ඔයාට කැමති විභාගයක් තෝරගෙන ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒවා අයදුම් කරන විදි, තියෙන කාල සීමාවන් ඒව ඔක්කොම අපි ක්ලාස් එකේදී කියනවා. ඊළඟට තියෙනවා N5 මට්ටම ඉගෙන ගත්තට පස්සේ විභාගයක් ලීවා නොලීවා විභාගයේ ලිවීම අත්‍යවශ්‍ය නැහැ. N5 මට්ටමේ දැනුම තියෙන කෙනාට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඒකට වෙනම පන්තියක් තියෙන්නේ.
ඒක කියන්නේ අපි N4 level එක. 4 වෙනි මට්ටම. level 4. එතකොට N4 level එක ඊළඟට ඉගෙන ගන්න පුළුවන්. ඒකට වෙනම පන්ති තියෙනවා, වෙනම කෝස් තියෙනවා. ඒකට ගිහිල්ලා ඒ N4 මට්ටම ඉගෙන ගන්න පුළුවන්. ඒකත් සම්පූර්ණ කළාට පස්සේ N4 මට්ටමටත් අදාළව විභාග පවත්වනවා. JLPT N4 කියලා තියෙනවා, NET4 කියලා තියෙනවා. එක විභාග තියෙනවා එක නම් වලින්. කැමැති විභාගයක් අපිට ලියන්න ගැටලුවක් නැහැ. N4 මට්ටමත් ඔහොම අපි සම්පූර්ණ කරගත්තට පස්සේ ඒක ක්වොලිෆයිඩ් වුණාට පස්සේ අපිට පුළුවන් N3 වලට යන්න. ඒකත් ඒ විදිහටම කරගන්නවා. ඊට පස්සේ N2 ඊළඟට N1. ඔය හැම මට්ටමටම ඔය මං කිව්වා වගේ විභාගයක් තියෙනවා. විභාග සමත් වෙවි ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් විභාග එච්චර අපි සලකන්නේ නැහැ. විභාගයෙන් නොලීවත් කමක් නැහැ. ඊළඟ මට්ටම ඉගෙන ගන්න යන්න බෑ. ඊළඟ මට්ටම ඉගෙන ගන්න යන විභාගයෙන් නොලීවා කියලා ප්‍රශ්නයක් නැහැ. N5 වලින් ඉඳන් පටන් අරන් N1 වෙනකන් ජපන් භාෂාව ඉගෙනගෙන යන්න පුළුවන්. ඔක තමයි මට්ටම් 5. ඉතින් අපි N5 ක්ලාස් එකක් තමයි මේ අද පටන් ගත්තේ. අපි බිගිනර් ලෙවල් එකනේ. ඇල්ෆබෙට් එකේ ඉඳන් කරන පන්තියක් නේ මේක. හරි. එතකොට ඇයි අපිට N5 ඕන වෙන්නේ? N5 ඕන වෙන්නේ එකක් තමයි ජපන් භාෂාව ඉගෙන ගන්නකොට මුලින්ම අපි ඉගෙන ගන්න N5 එක. N5 නැතුව අපිට වෙන ලෙවල් එකකට යන්න බෑ මුලින්ම. හිතන්නකෝ අනේ මම හරි ආසයි N3 ඉගෙන ගන්න මම N3 ක්ලාස් එකට එන්නම් කියලා. N3 ක්ලාස් එකට යන්න බෑ අපිට. මොකද අපිට බේසික් නොලෙජ් එක තියෙන්න ඕනේ. ඇල්ෆබෙට් එක අපි දැනගෙන ඉන්න ඕනේ. මූලික kanji ටික දැනගෙන ඉන්න ඕනේ. මූලික ග්‍රැමර් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒක සම්පූර්ණ කෙනාට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. අපිට N5 වලින් ඉඳන් පටන් ගන්නේ නැතුව මට කැමති මට්ටමක ඉඳන් එන්න පුළුවන්ද කියලා එහෙම බෑ. මට හදිස්සි වුණා කියලා මට විභාගයේ ඉක්මනින් කරගෙන මට ජපානයට යන්න මට සති දෙකකින් කරගන්න ඕනේ. මට සති දෙකකින් N4 පාස් වෙන්න ඕනේ. එහෙම කීවට බෑ. N5 ටික කරලා N5 සම්පූර්ණ දැනුම අරගෙන තමයි N4 එකට යන්න ඕනේ. මට්ටමට යන්න ඕනේ. මට තිබ්බ හදිස්සියට මට්ටමක් ස්කිප් කරලා යන්න බෑ. ඒ හින්දා හොඳට මතක තියාගන්න සමහර අය කතා කරනවා එහෙම මට සති මාසෙන් N4 එක කරගන්න ඕනේ. හැබැයි N5 වත් දන්නේ නැහැ තාම. එහෙම බෑ. ඔයගොල්ලෝ හොඳට දැනුවත් වෙන්න. N5 මට්ටමේ සියලුම දේවල් ටික සම්පූර්ණයෙන් අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ kanji ටික, grammar ටික, reading ටික, listening ටික, ඒ ටික complete වෙන්න ඕනේ. මට ඒක qualified වෙන්න ඕනේ. මම ඒකේ okay වෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට ඊළඟ level එකට යන්න. අපිට හදිස්සියේ ගොඩාක් හදිස්සියෙන් කරන්න බෑ. හරියම්. සාමාන්‍යයෙන් යන කාල සීමාවක් තියෙනවනේ. ඒ කාල සීමාව තමයි මාස 3ක් කියන්නේ. සාමාන්‍යයෙන් මාස 3 ඇතුළත N5 කියන සිලබස් එක කවර් කරගන්න පුළුවන්. හැබැයි ඊට අතර ගොඩාක් අඩු කාලයකින් කරනවා කියන්නේ ඒක අමාරුයි. ඒක කරන්න බෑ ඇත්තටම. ඒ නිසා හොඳට මතක තියාගන්න මාස 3 ඇතුලේ අපිට N5 කම්ප්ලීට් කරගන්න පුළුවන්. N5 ටික කරලා තමයි ඊළඟ ලෙවල් එකට අපි යන්නේ. N4 කියන ලෙවල් එකට යන්නේ ඊට පස්සේ. ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ තමයි N3 වලට යන්නේ. එහෙනම් මට්ටමින් මට්ටමට යන්න ඕනේ. ඉතින් N5 ඕන වෙන්නේ අපිට මූලික දැනුම ගන්න ඕනේ හින්දා අපිට ජපන් භාෂාව ඉගෙන ගන්න ආරම්භ කරන්න ඕන නිසා මම හිතන්නකෝ ඔයාලා O level කරන දරුවෙක් නම් එතන පටන් ගන්න තියෙන්නේ මෙතනින් N5 එක ඉගෙනගෙන අපි O level වෙනකන් යනවා. මම A levels වලට දැන් රිසල්ට්ස් එනවා ළඟදී O level වල ඒක එතකොට අපේ දරුවෝ A level වලටත් යන්න ඕනේ. A level උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න යනවා. ඒ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ඕගොල්ලන්ට භාෂාව විෂයක් ලෙස හදාරන්න පුළුවන්. මම අර කිව්වා මමත් ජපන් භාෂාව මගේ විෂයන් තුනෙන් එකක් තිස්සේ හැදෑරුවා. ඊට පස්සේ තමයි විශ්වවිද්‍යාලයට ගියේ කියලා. අන්න ඒ වගේ ඕගොල්ලන්ටත් පුළුවන්. ඕගොල්ලන්ට ජපන් භාෂාව කලාංශයේ ප්‍රධාන විෂයන් අතර එක විෂයක් ලෙස හදාර ගන්න හැකියාව තියෙන. ඒ උසස් පෙළ විභාගයේ විෂයක් ලෙස හදාරන අයට මම මේ කිව්වේ. එහෙම නැත්නම් අපි ශිෂ්‍යයෙක් විදිහට ජපානයට යන්න හිතාගෙන ඉන්නවනම් ට්‍රේනින් එකක් අරගෙන ට්‍රේනින් වීසා වලින් ජපාන් යන්න හිතාගෙන ඉන්නවනම් working visa වලින් රැකියාවක් සඳහා ජපානයට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ හැම දෙයක්ම පටන් ගන්න ඕනේ මෙතනින්. භාෂාව නැතුව ජපානයට යන්න විදිහක් ඇත්තේ නැහැ. ජපානයට යනවා නම් භාෂා දැනුම හොඳටම තියෙන්න ඕනේ. එතනක් දැන් තරඟකාරීත්වයක් තියෙනවා. මොකද ජපානයට එන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි. වියට්නාම් ජාතිකයෝ, තායිලන්ත ජාතිකයෝ, පිලිපීන් ජාතිකයෝ ඕන තරම් ජපානයට එන්න කට්ටිය ඉන්නවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන එයාලා අභිබව අපේ ජපන් භාෂා දැනුම හදා ගන්න. මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝ වෙනවට කැමති අපේ අයගේ වැඩ පැත්තෙන් ගොඩක් හොඳ නිසා. හැබැයි අපේ අයට භාෂා පැත්ත අරිතට වඩා අඩු වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලෝ පිලිපීන් ජාතිකයන්ට වියට්නාම් ජාතිකයන්ට භාෂා දැනුම තියෙනවා නම් එයාලට ජාති ප්‍රශ්නයක් නැහැ. එයාලා ඒ අවස්ථාව දෙනවා.
ඉතින් අපිට දැන් තරංකාරීත්වයත් වැඩි වෙලා තියෙන හින්දා හොඳට භාෂාව ඉගෙන ගන්න ඕනේ. අනිත් එක කියන්න ඕනේ. ඔයගොල්ලෝ ජපානයට යන වීසා වර්ගවලදී කවුරු හරි කියනවා නම් මම ඩොකියුමන්ට් හදලා දෙන්නම්. වැඩි මුදලක් දුන්නොත් ඔයාට භාෂාව ඕනේ නැහැ, මේ ඉන්ටර්විව් ඕනේ නැහැ, මම ඔයාව යවන්නම්. ඒ වගේ ඒවට අහු වෙන්න එපා. මොකද දැන් ගොඩක් නීති තද කියන්නේ නීති ක්‍රියාත්මක වෙනවා ජපානය තුල. දැන් පෙරටත් වඩා ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා කවුරු හරි කෙනෙක් ඔයාට ડોකියුමන්ට් ටික හදලා දෙන්නම් ලීගලි යන්න ඕනේ ඉල්ලීගල් ડોකියුමන්ට් හදලා දෙන්නම් කිව්වම ඒකට ඕකේ වෙන්න එපා. භාෂාව ඕනේ නෑ මම යවන්නම් කියන ඒවට ඕකේ වෙන්න එපා. භාෂාව ඉගෙනගෙන හරි පාත් එකේම යන්න. එතකොට ඉතින් මොන වීසා එකකින් ගියත් ජපානයට යනවා නම් මුලින්ම පටන් ගන්න ඕනේ මේ N5 කියන ලෙවල් එක. ඒ නිසා තමයි N5 අවශ්‍ය වෙන්නේ. එතනදී මම වීසා වර්ග ටිකක් ගැන කියලා දෙන්නම්. ජපානයට යන්න තියෙනවා වීසා වර්ග කීපයක්ම. කාලයක් තිස්සේ තිබ්බේ ස්ටුඩන්ට් වීසා කියලා එකක්. ශිෂ්‍යයෙක් විදිහට ජපානයට යනවා. ගිහිල්ලා එහි ජපාන් භාෂා පාසලේ ඉගෙනගෙන ඉන්පස්සේ විශ්වවිද්‍යාලයකට වෘත්තීය පුහුණු ආයතනයකට ඇතුළත් වෙලා ඉතිරි හැදෑරීම් කරනවා. ඊට අමතරව ඊට සමගාමීව අපි රැකියාවක් කරනවා. අරුබයිතෝ එකක් කරන්නේ. part time job එකක් කරනවා. ඉන්පස්සේ අපි ඉගෙනගෙන අවසන් කළාට පස්සේ ඉගෙනීම වසර 5ක් ඇතුළත අවසන් කළාට පස්සේ අපි පූර්ණ කාලීනව රැකියාවකට යනවා. ඔහොම තමයි සාමාන්‍යයෙන් ජපානයේ ගොඩක් අය පෙළඹිලා තිබ්බේ යන්න. ඉන්පස්සේ අපිට හඳුන්වලා දුන්නා අලුතෙන් ට්‍රේනින් වීසා එක. පුහුණුවක් සඳහා ජපානයට යන්න. ගිහිල්ලා පුහුණුව අවසානයේ ලංකාවට ආපහු එනවා. නැත්නම් ඒ පුහුණුව ලැබපු ආයතනෙම වැඩ කරනවා. එහෙම නැත්නම් පුහුණුවේ අනුව ඒ ලැබපු පුහුණුවේ වෙන ආයතනයක වැඩ කරනවා. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඉන්පස්සේ මම කියන එකට කියනවා ඊට පස්සේ ඊළඟට අපි රැකියාවකට ජපානයට යන්න පුළුවන්. මේක ඔය රැකියාව සඳහා ජපානයට යනවා කියන එක 2019 වගේ ඉඳලා තමයි ලංකාවට අවස්ථාව ලැබෙන්නේ. කොවිඩ් වසංගත සමයේ තමයි අපිටත් ඔය වීසා එක ඕකේ වෙන්නේ. වෙනත් රටවලට ඒක කලින් ඉඳන් යාලා ක්‍රියාත්මක කළා. ඔය අපිට හම්බ වෙන්නේ 2019 ඉඳලා. ඒ වෙද්දී අපේ රට ලොක්ඩවුන් ජපානයට ය아가න්න බෑ. මොකද ඒගොල්ලෝ ක්ලෝස් කළා රට. ඒ වගේ තත්ත්වයක තමයි අපිට වීසා එක ලැබෙන්නේ. ඒ කාලේ තමයි ඔය Zoom තාක්ෂණයෙන් පන්ති පැවැත්වීම ආරම්භ කරනවා. ජපාන් භාෂා පන්ති හැමතැනම පටන් ගන්නවා. හැමෝම ජපානයට යන්න පුළුවන්. ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඔය වගේ මතයක් හැදෙනවා හැමතැනම. ඔන්න ඔය කාල සීමාවෙත්. අන්න ඒ වෙලාවේ තමයි ඔය ලංකාවට ඔය වීසා එක ලැබුණු මුල් කාලේ. දැන් වෙනකොට ගොඩක් අය ඉතින් ජපාන් භාෂාව ඉගෙන ගන්නවා කියන එකක් දන්න ගොඩක් අය ඉගෙනගෙන කෝස් ටික කම්ප්ලීට් කරලා විභාග පාස් වෙමින් යනවා. දැන් වීසා එක ගැන ගොඩක් අය දැනුවත්. දැන් ඉතින් ලොකුවට දැනුවත් නෑ. මේ මොකද්ද මේ වීසා එක මොනවද මේකෙන් කරන්න කියන එක බහුතරයක් දැන් දැනුවත් වෙලා ඉන්නේ. හැබැයි මම ඒකත් කතා කරන්නම් දැන්. ඒතර ඒ කාල සීමාවෙන් තමයි අපිට ওই වීසා එක ලැබුණේ. හරි අය මුලට යමු. ස්ටුඩන්ට් වීසා කියන එක මම කියලා දෙන්නම් ඉස්සෙල්ලාම. ශිෂ්‍යයෙක් විදිහට ජපානයට ගිහිල්ලා අපි වැඩ කරනවා. ඒ වගේම ඉගෙන ගන්නවා. දෙකම කරනවා. මේ වීසා එක ගොඩක් කාලයක් තිස්සේ ලංකාව කරගෙන යන වීසා එකක්. ඒ වගේම ඒක හරි වටිනාකමකින් යුක්ත වීසා එකක්. මොකද අපි යන්නේ ශිෂ්‍යයෙක් විදිහට. ගිහිල්ලා අපි එහෙදි ඉගෙන ගන්න ගමන්නේ අපි අමතර රැකියාවේ නිරත වෙන්නේ. ඊට පස්සේ ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් අපි ඉගෙනගත්තු දේට අනුව හොඳ වෘත්තියකට ඇතුළත් වෙන්න. ඒ වෘත්තියට ඇතුළත් වුණාට පස්සේ අපිට ලොකු වැටුපකට යන්න. ඊට පස්සේ ටික කාලයක් අපි වැඩ කරාම විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ ජීවිත කාලය පුරාම රැඳිලා ඉන්න PR එක ඇප්ලයි කරන්න ගෙදර පවුලේ සමාජිකයෝ ටික ජපානයට ගන්න. ඔය වගේ ගොඩාක් වරප්‍රසාද තියෙන එකක් තමයි මේ ස්ටුඩන්ට් වීසා. එතකොට ඊට කලින් අපිට පොඩි කැපකිරීම ටිකක් කරන්න වැඩිපුර මහන්සි වෙනවා, වැඩිපුර පාඩම් කරන්න වෙනවා, පාඩම් කරන ගමන් වැඩ කරන්න වෙනවා. ඔය වගේ දේවල් ටිකක් මේ ස්ටුඩන්ට් වීසා වල තියෙනවා. එතකොට ස්ටුඩන්ට් වීසා විදිහට අපිට යන්න පුළුවන් වෙන්නේ මොන විදිහටද? වයස වෙන්න ඕනේ අවුරුදු 18 30. වයස් සීමාව වන්නේ ඒක. එතකොට අපි සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන අපේ අතේ තියෙන්න ඕනේ. ඒතර දැන් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් උසස් පෙළ විභාගය ලියලා තාම ප්‍රතිඵල ආවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට ප්‍රතිඵල ඇවිල්ලානේ. දැන් එතකොට අලුතෙන් විභාගය ලියන දරුවන්ට පුළුවන් විභාගය ලියලි වෙලා ප්‍රතිඵල එනකන් ජපාන් භාෂාව පාඨමාලාව හදාලා දැන් අගෝස්තු විභාගය ලියන අයට විභාගයෙන් පස්සේ ජපාන් භාෂාව හදාලා රිසල්ට් එනකන් ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට කොහොම හරි භාෂාව ඉගෙන ගන්න ඕනේ. වයස අවුරුදු 18 30 අතර වෙන්න ඕනේ වයස් සීමාව.
සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙනවනේ උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල සටහන තියෙනවනේ. ඒක සමත් නොවුනට ගැටලුවක් නෑ. විභාගයේ ලියලා තියෙන්න ඕනේ උනාට. මොකද ඒගොල්ලෝ බලනවා අවුරුදු 13ක් අඛණ්ඩව පාසල් ගිහින්ද කියන එක තමයි යාලා ඒකෙන් බලන්නේ. ඉතින් ඔය විදිහට උසස් පෙළ විභාගයේ හදාarලා ඉවර වෙලා ජපානයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන්න හිතාගෙන ඉන්නවා නම් N5 මට්ටමේ දැනුම තියෙන්න ඕනේ. මේ අපි ඉගෙන ගන්න level 5 එකේ 5 course එක complete කරලා ඒ මට්ටමට අදාළ විභාගයක් ලියලා තියෙනවා. N5 මට්ටමට අදාළ විභාගයක් ලියලා සමත් වෙලා තියෙන්න ඕනේ ස්ටුඩන්ට් වීසා යන්න. ඊට ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මුලින්ම යන්නේ භාෂා පාසලට. ජපාන් භාෂා පාසලට ගිහලා අර N5 මට්ටම අපි ඉගෙනගෙන යන්නේ. එතන ඉඳන් ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉන්පස්සේ වසර එකමාරක් ජපාන් භාෂා පාසල ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවද? එහෙම නැත්නම් ඔයා වෘත්තීය පුහුණු පැත්තෙන් වෘත්තීය පාඨමාලාවක් හදාරනවද කියන එක තෝරගන්න. ඊට පස්සේ වසර 5ක් වෙනකන් අපි මේ ටික හැදෑරීම කරන්න ඕනේ. හැදෑරුවාට පස්සේ ඔයා විශ්වවිද්‍යාලයකට නැගී ඔයාට හම්බ වෙනවා උපාධි සහතිකයක්. ඔයා ඇතුළත් වුණේ වෘත්තීය පුහුණු පැත්තට නම් ඔයාට හම්බ වෙනවා ඩිප්ලෝමා සහතිකයක්. මෙතනින් පස්සේ ඔයා ඔන්න කම්ප්ලීට් ඔයාට පුළුවන් ජපාන් භාෂා දැනුම හොඳයි අපි අවුරුදු 5ක් ජපාන් ඉඳලා මේ වැඩ ටික කරගන්නේ රැකියාවකට යන්න පුළුවන් පූර්ණ කාලීන රැකියාවකට යන්න පුළුවන් මොකද මට උපාධියක් තියෙනවා නැත්නම් මට ඩිප්ලෝමාවක් තියෙනවා ඒ වගේම මගේ භාෂා දැනුම ඉහළ මට්ටමක තියෙනවා හොඳ රැකියාවකට ලොකු වැටුපකට හිමිකම් කියන රැකියාවකට යන්න පුළුවන් එතනින් පස්සේ ඉතින් පළවෙනි අවුරුදු 5 ටිකක් අර කැපකිරීමක් කරන්න ඕනේ විමහන්සි වෙන්න ඕනේ මේ වීසා එකේ යනකොට ජපානයට සාමාන්‍ය ලක්කාවේ මුදලින් රුපියල් ලක්ෂ 35ක වගේ මුදලක් වැය වෙනවා මොකද අපි යන ලැන්ග්වේජ් ස්කූල් එකට අපි පළවෙනි අවුරුද්දට ගෙවන්න ඕනේ අපි නවාතැන් ගන්න තැනට ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් ඒවට ගෙවන්න ඕනේ ඩොකියුමන්ට් චාර්ජස් ගෙවන්න වීසා ප්‍රොසෙස් එකට ගෙවන්න ඕනේ වීසා ඇප්ලයි කරන්න ඒකට මුදල් ගෙවන්න ඕනේ සියල්ලම තමයි ඔය ලක්ෂ 35 ඇතුලේ තියෙන්නේ ඉතින් ඒක ගෙවාගෙන යන එක පාඩු වෙන්නේ නැහැ. ඔයා ඒ අවුරුදු 5 හරියට කැපකිරීමෙන් ඒ අවුරුදු 5 ගත කළාට පස්සේ ඔයාට ලැබෙන ඒ ජීවිතය ගැන හිතද්දි මුල කැපකිරීම ඇත්තටම මුලින් කරන කැපකිරීම ලොකුවටම වාසියක් විදිහට අනිත් පැත්තෙන් ලැබෙනවා. ඒ අවුරුදු 5ක් විතර හැබැයි ලොකු කැපකිරීමකින් වැඩ ටික කරගෙන යන්න ඕනේ. මොකද අපි එක්සෑම් ලියන්න ඕනේ, ස්කූල් යන්න ඕනේ. ඒ වගේම රැකියාවකුත් කරන්න ඕනේ. පළවෙනි අවුරුද්දේ ගෙවීම් කළාට පස්සේ ඔයා කරන අරුබයිතෝ එකේ නැත්නම් part time job එකෙන් ඔයාලට පුළුවන් ඉතුරු අවුරුදු වල ගාස්තු ටික ගෙවා ගන්න. ඒ විදිහට තමයි ස්ටුඩන්ට් වීසා යන්නේ. සාමාන්‍යයෙන් කොන්බිනි කියන්නේ සුපර් මාකට් type ඒ වගේ තැන්වල ගොඩාක් jobs තියෙනවා ඒ part time jobs. ඒ වගේ වැඩ කරන්නත් අපිට ජපාන් භාෂා දැනුම තියෙනවනේ. මොකද අපි ජපාන් ජාතිකයොත් එක්ක සංනිවේදනය කරන්න එපා, කතා කරන්න එපා. ඒ හින්දා ජපාන් භාෂා දැනුම තිබිය යුතුමයි. ඊළඟට තියෙනවා ට්‍රේනින් වීසා. මේකටත් වයස අවුරුදු 18 30 තමයි කාල සීමාව. සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා උසස් පෙළ විභාගයේ ලියලා තියෙන්න ඕනේ. මේක අවුරුදු සාමාන්‍යයෙන් 2ක් 3ක් අතර 2කමාරක් 3ක් අතර වගේ කාලයක් ජපානයට ගිහිල්ලා රැඳී ඉඳලා පුහුණුවක් ලබාගෙන නැවත ආපහු එන්න පුළුවන් තමන්ගේ මව් රටට. එහෙම නැත්නම් ඒ රැකියාව දුන්නු ආයතනයෙන් ලැබෙන පුහුණුව අනුව ඔයාට එහෙ රැකියාවක නිරත වෙන්නත් පුළුවන්. ට්‍රේනින් වීසා කියන්නේ අවුරුදු 2කමාර 3 තමයි ජපානයේ රැඳිලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට සාමාන්‍ය ලක්ෂ 12-18 අතර මුදලකින් ඔයාට වීසා ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තියෙන්නේ working visa category යටතේ SSW කියන වීසා එක. Specify Skilled Workers තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ නම. නිපුණතා සපිරි ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වැඩසටහන. මේක අලුතෙන් මම අර කිව්වා වගේ ජපානයෙන් හඳුන්වලා දෙන්නේ. ශේෂ්ත්‍ර 14ක් ඔස්සේ ජපානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නවා. ඒකෙන් අපිට 6ක් ලැබිලා තියෙනවා. මුලින්ම 2යි ඊට පස්සේ 3යි ඔහොමම තමයි වැඩි උනේ. තව එකතු වෙයි අපිටත්. ඒගොල්ලන්ගේ කැටගරිස් උත් වැඩි වෙයි. ලංකාවට විතරක් දෙන වීසා එකක් නෙමේ. නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව රටවල් වලින් ගොඩක් අය රැකියාවට යනවා ජපානයට. එතකොට ඒක අවස්ථාවක් තමයි ශ්‍රී ලංකාවටත් හම්බුනේ. SSW වීසා එකෙන් ජපානයට යනකොට අපි සම්පූර්ණ කරන්න ඕනේ භාෂාව මට්ටම් 2ක්. පළවෙනි මට්ටමනේ N5 කියලා කියන්නේ. N4 මට්ටමත් සම්පූර්ණ කළ යුතුමයි. මොකද N4 මට්ටමේ දැනුමක් ජපාන් භාෂාව සම්බන්ධයෙන් තියෙනවද? ඒ දැනුම තහවුරු කරන්න ඔයාට දැනුම තියෙනවා කියලා තහවුරු කරන ඔයා N4 මට්ටමට දාලා විභාගයක් සමත්ද කියන එක ඒගොල්ලෝ ඉන්ටර්විව් එකේදී බලනවා.
ඇප්ලයි කරන්න ඕනේ පළවෙනි සුදුසුකම වෙන්නේ ජපන් භාෂාව 4 වෙනි මට්ටමට වෙනකන් දැනුවත්ද කියන එක. මේකෙදි අපි පාසල් ගිහිල්ලා උසස් පෙළ සමත්ද සාමාන්‍ය පෙළ සමත්ද උපාධිධාරීද ඒව මොනවත් බලන්නේ අර ටික බලනවා. ඊට පස්සේ SSW වීසා එකට යනකොට මං කිව්වේ ශේෂ්ත්‍ර 6ක් තමයි ලංකාවට ලැබිලා තියෙන්නේ කියලා. caregiver, food service, agriculture, building maintenance, construction, airport ground handling ඔය වගේ ශේෂ්ත්‍ර 6ක් ලංකාවට තියෙනවා. ඒ තියෙන ශේෂ්ත්‍ර 6 ඔයා ශේෂ්ත්‍රයක් ෆීල්ඩ් එකක් තෝරගන්න ඕනේ. මම යන්න කැමති ටීචින් වලට මම යන්න කැමති ඩ්‍රයිවිං වලට කියලා බෑ. අර 6 එකකට තමයි SSW වලින් යන්න පුළුවන් වෙන්නේ. ඔයා ඉතින් ඒ විස්තර තව අපේ විදේශ සේවා නීති කාර්යාංශයේ වෙබ්සයිට් එකට ගිහිලා බලන්න පුළුවන්. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා අපිනුත් අහන්න අපිනුත් දැනගන්න පුළුවන්. ඒ එක කැටගරියෙන් තමයි යවන්නේ. එතකොට ඔයා කැමති ශේෂ්ත්‍රය මුලින්ම ඔයා කල්පනා කරන්න. මොකද අපිට දිගට වැඩ කරන්න වෙන්නේ ওই ශේෂ්ත්‍රය නිසා. මම කැමති ඇග්‍රිකල්චර් මම කෘෂිකර්මාන්තයේ පැත්තට. මම කැමති කෙයාගිව කවුරු හරි අසනීප කෙනෙකුට උදව් කරන නර්සින් වගේ එකක් මම ඒකට හරි කැමති. අන්න ඒ වගේ තමන් කැමති ශේෂ්ත්‍රය තෝරගන්න. ඒ තෝරගන්න ශේෂ්ත්‍රයට අදාළව ස්කිල් ටෙස්ට් එකක් නිපුණතා පරීක්ෂණයක් සමත් වෙන්න ඕන. භාෂා පැත්ත level 4 වෙනකන් 4 වෙනි මට්ටම වෙනකන් හදාගෙන ඉන් පස්සේ අපි SSW වීසා එකට ස්කිල් ටෙස්ට් එක නැත්නම් නිපුණතා පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. අපි තෝරාගත්තු ශේෂ්ත්‍රය යටතේ. ඉතින් ඔයාලට ජපන් භාෂාව ඉගෙනගෙන ඒ විදිහට සම්පූර්ණ කරගත්තට පස්සේ අපි සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙනවා. සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීලා සමත් වුණාට පස්සේ කෙලින්ම ජපානයේ රැකියාවකට යන්න පුළුවන්. ආයෙ ගිහලා රැකියාවක් හොයන්න ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම අර කිව්ව ස්ටුඩන්ට් වීසා ගැන ස්ටුඩන්ට් වීසා වලදී ජපානයට ගියාට පස්සේ යන ඒජන්සිය හරහා ඔයගොල්ලන්ට රැකියාවක් ලබා ගන්න පුළුවන්. අපේ ආයතනයේ හරහා නම් ඔයගොල්ලෝ යන්නේ ඔයගොල්ලන්ට යනකොට ඒ ස්කූල් එක accommodation ටික ඒ ටික සම්පූර්ණයෙන් ලබා දෙනවා වගේම අමතර රැකියාවත් සොයා දීමේ කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ එහෙ ගියාට පස්සේ එක අමතර රැකියාවක් කරලා මදි ගොඩක් කරලා දෙකක් තුනක් කරනවා කට්ටිය. එහෙ ගියාම ජපානයට ගියපු අය ලංකාවෙන් ගියපු අය ඔයාට ස්කූල් එකේ තව ලංකාවේ අය හම්බ වෙනවා. ඒ අයගේ උදව් අරගෙන තව part time job එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වගේ ජපාන් භාෂා දැනුම පෙන්නලා ඒ තැනකට ගිහලා job එකක් කරන්න පුළුවන් වගේ අමතර රැකියාවන් කරන්න පුළුවන් කීපයක් වුණත්. ගැටලුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට SSW වලදී අපි යන්නේ කෙලින්ම රැකියාවකට. අපිට රැකියාව ගිහලා හොයන්න දෙයක් නැහැ. මම කෙලින්ම ආයතනයක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තමයි එතෙන්ට යන්නේ. ඒ නිසා අපිට කෙලින්ම ගිහලා වැඩ කරන්නයි තියෙන්නේ. මේ වීසා එක හරිම විනිවිදභාවයකින් තියෙන වීසා එකක්. අපි ජපානය හා ලංකාවේ රජය අත්සන් කරපු අවබෝධතා ගිවිසුමකින් තමයි අපිට මේක ලැබිලා තියෙන්නේ. ඒක පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත වීසා එකක්. ඒක හරි වටිනවා. ඒ වගේම මේ වීසා එක යටතේ ඔයා ජපානයට යනවනම් ඔයා යන්නේ මොන ඒජන්සියෙන් වුණත් ලංකාවේ තියෙන මොන පෞද්ගලික ආයතනයක් කරහා වුණත් ඔයා යන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයෙක් විදිහට තමයි ජපානයට යන්න ඕනේ. ඒ නිසා ඔයාගේ වීසා එක හරි ආරක්ෂිතයි. ඔයාගේ දේවල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඔයා පෞද්ගලික අංශයෙන් ගියත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේත් ඔය වීසා එක කරනවා. ඒ හරහා ගියත් මොන ක්‍රමයට ගියත් අපි යන්නේ රජයේ අනුග්‍රහය රජයේ අනුදැනුම යටතේ. ඒක හරි වටිනවා. එතකොට මේ වීසා එකට සාමාන්‍යයෙන් මුදලින් ගත්තාම ලක්ෂ 15ක් 18ක් අතර මුදලකින් යෑමේ හැකියාව තියෙනවා. එතකොට අර ශේෂ්ත්‍ර 6 යටතේ තමයි අපිට රැකියාවකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අධ්‍ය අපි සම්පූර්ණ කරගන්න ඕනේ භාෂාවයි නිපුණතා පරීක්ෂණය. ඔය දේවල් තමයි ඉතින් වීසා ගැන කතා කරන්න තියෙන්නේ. ඔය මොන වීසා එකට පටන් ගන්නත් භාෂාව ඕනේ වෙනවනේ. භාෂාව N5 වල ඉඳලා තමයි අපි පටන් ගන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ගේ වීසා සම්බන්ධ අවබෝධය වැඩි වෙන්න ඇති කියලා මේ කියපු දේවල් නිසා. එතකොට මම කිව්වර N5 මට්ටම ඉගෙන ගත්තාම ඒකට අදාළ විභාග තියෙනවා. N4 මට්ටම ඉගෙන ගත්තාම ඒකට අදාළ විභාග තියෙනවා. එහෙම කියලා කිව්වේ. එතකොට මොනවද මේ විභාග? N5 මට්ටමට අදාළ විභාගයක් තමයි ඔය NAT5, JLPT N5. ඔය N5 level එක beginner level එක ඉගෙන ගත්තට පස්සේ ලියන්න තියෙන ප්‍රසිද්ධම විභාග දෙක. ඒතර JLPT N5 කියන විභාගයේ යට තියෙන එක මම කියන්නේ පැරණි විභාගයේ ලංකාවේ පැවැත්වෙන 1984 ඉඳන් මේක ක්‍රියාත්මක වෙන්නේ. පැවැත්වෙන්නේ අවුරුද්දට දෙවතාවයි. ලොකු ක්‍රවුඩ් එකක් බලන් ඉන්නවා මේ විභාගේ ලියන්න. ඔන්න දැන් මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ විභාගේ ජූලි මාසේ පළවෙනි ඉරිදා පැවැත්වෙනවා.
ඊළඟ විභාගයේ වසරකට දෙවතාවයි, ඒ කියන්නේ දවස් 2යි මේ විභාගේ තියෙන්නේ. එක දවසක් තමයි ජූලි මාසේ පළවෙනි ඉරිදා, ඊළඟ දවස තමයි දෙසැම්බර් මාසේ පළවෙනි ඉරිදා. මේ විභාගෙට අයදුම් කරන්නත් සාමාන්‍යයෙන් විභාගය පැවැත්වෙන්නේ ජූලි නම් අපි මාර්තු මාසේ අයදුම් කරන්න ඕනේ ජූලි වලට. මාස 3කට කලින් ඇප්ලයි කරන්න ඕනේ විභාගෙ ලියන්න. දෙසැම්බර් විභාගෙ ලියනවා නම් සැප්තැම්බර් ඉඳන් අයදුම් කරලා තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රොසීඩියක් තමයි එතන යන්නේ. සසකාව ආයතනයෙන් තමයි ලංකාවේ ඔය විභාගය පවත්වීම කරන්නේ. ජපාන් රජයෙන් තමයි කරන්නේ. ජපානයේ තමයි පේපර්ස් දෙන්නේ. ජපානයේ තමයි පේපර්ස් බලන්නේ. සියල්ල ජපානයේ හරහා සිද්ධ වෙන්නේ. ඔයා ඇප්ලයි විභාගයට අයදුම් කරන්නේ ජපානයේ තියෙන විභාගයට තමයි සසකාව ආයතනයේ හරහා අයදුම් කරන්නේ. ලංකාවේ දේවල් ටික කෝඩිනේට් කරන්න තමයි මේ ආයතනයට බාර දීලා තියෙන්නේ. ලෝකේ හැම රටකම මේ විභාගේ පැවැත්වෙන එකම දවසේ එකම වෙලාවෙ පැවැත්වෙන්නේ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනම පැවැත්වෙන. එහෙනම් මේක මේ ඉන්ටර්නැෂනල් එක්සෑම් එක. ඒ එක්සෑම් එක JLPT N5. N5 ලෙවල් එකට විතරක් නෙමෙයි මේක හැම ලෙවල් එකටම තියෙනවා. JLPT N5 තියෙනවා, JLPT N4 තියෙනවා. ඒ විදිහට මට්ටමට හැම මට්ටමට ඔය JLPT කියන විභාගය තියෙනවා. JLPT කියන්නේ Japanese Language Proficiency Test කියන එක. එතකොට ඕගොල්ලන්ට මේ විභාගය ලියනවා නම් දැන් ලියන්න පුළුවන් වෙන්නේ දෙසැම්බර් තියෙන එක. ජූලි තියෙන එක දැන් ලියන්න බැහැනේ. එතකොට අපිට වෙසිද්ද වෙනවා දෙසැම්බර් වෙනකම් විභාගය ලියන්න බලාගෙන ඉන්න. ඊට වඩා හොඳයි මම මේ උඩින් හඳුනලා දීපු විභාගය ලියනවා නම් මොකද ඒක හැම මාසෙම තියෙනවා. හැම මාසයකටම වරක්ම මේ විභාගය පැවැත්වෙනවා. ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් මාසිකව තියෙන හින්දා ඔයාලට පුළුවන් මේ පන්තියට ආවොත් සැප්තැම්බර් මාසේ 12 වෙනිදා තියෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ 12 විභාගයක් තියෙනවා. එතකොට සැප්තැම්බර් 12 විභාගය තමයි අපේ මේ ක්ලාස් එක පටන් ගත්තාම අද පටන් ගත්තාම අගෝස්තු 29 වෙනිකම් මේ ක්ලාස් එක ක්‍රියාත්මක වෙනවා. මාස 3ක්. ඒ මාස 3 ඇතුළත ඉගෙනගත්තු දැනුමෙන් සැප්තැම්බර් තියෙන විභාගය සැප්තැම්බර් 27 සැප්තැම්බර් 27 තියෙන විභාගය සැප්තැම්බර් 27 තියෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් සැප්තැම්බර් ඒ විභාගය ලියලා දෙසැම්බර් JLPT N4 ඊළඟ ලෙවල් එකත් ලියන්න පුළුවන්කම ලැබෙනවා මේ අවුරුද්ද ඇතුළතම. ඒ හින්දා JLPT එකට N5 ලෙවල් එක ඉගෙනගෙන JLPT N5 ලියනට වඩා NAT5 ලියනවා නම් අපේ වැඩේ ඉක්මන. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් සැප්තැම්බර් 27 තියෙන විභාගයට මුහුණ දෙන්න. මම මේ විභාග විස්තර අපි පන්ති ලබන සතියේ පටන් ගත්තට පස්සේ ඒ විභාග විස්තර ගැන කතා කරනවා. ඒතර පස්වෙනි මට්ටමට දාලා ඕන්න විභාග වලින් එකක් තෝරගෙන ලියන්න පුළුවන් කියන එක තමයි මම කිව්වේ. ඔයගොල්ලන්ගේ තියෙන කාල සීමාව කාලවකවානුව ඇතුළත හැටි බලනකොට JLPT N5 ලියනට වඩා NAT5 ලියන එක වාසි සහගතයි. මොකද ඊළඟ මට්ටම ඉගෙනගෙන ඊළඟ මට්ටමේ ක්ලාස් එකට ජොයින් වෙලා JLPT N4 විභාගයම ලියන්න පුළුවන් දෙසැම්බර් නිසා. මේ NAT5 වලත් NAT5, NAT4, NAT3 ඔය විදිහට මට්ටමට විභාග පැවැත්වෙනවා. ඒ මට්ටම ඉගෙන ගත්තා විභාගෙ ලිව්වා. ඒ විදිහට කරගන්න පුළුවන්. සමසෙන්. ඒතර අපේ පන්තිය මොනවද ආවරණය කරන්නේ? ජපන් භාෂාව N5 මට්ටමට අදාළ සියලුම ව්‍යාකරණ කොටස්. ජපන් භාෂාවේ පළවෙනි හෝඩි දෙක හිරගනා හෝඩිය සහ කතකනා හෝඩිය. ජපන් භාෂාවේ N5 මට්ටමට අදාළ වෙන kanji සියල්ලම. ඊට පස්සේ කියවීමේ කොටස්, ශ්‍රවණ කොටස්, කතන පුහුණුවේ කොටස් අපි පන්තියේදී ආවරණය කරනවා. ඒ සියල්ලම අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරනවා. ඔයගොල්ලන්ට සැප්තැම්බර් 27 විභාගය ලියන්න ප්‍රශ්න පත්‍රත් කරලා තමයි අපි පන්ති ඉවර කරන්නේ. ඒ වගේම අපි බලනවා වීඩියෝ ක්ලිප්ස්, රයිම්ස් බලනවා. ඒ දේවල් වලිනුත් ඔයාලට අමතර දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ওই දේවල් තමයි පන්තියෙන් ආවරණය වෙන්නේ. ඉන්පස්සේ ඇයි ඔයාලා අපිව තෝරගන්න ඕනේ? මොකද ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව තියෙන අපි ළඟ. රුපියල් 5000ක මුදලක් විතරයි සම්පූර්ණ පාඨමාලාවටම අය කරන්නේ. හැබැයි ගුණාත්මක භාවයේ කිසිම වෙනසක් නැහැ. පන්තිට සම්බන්ධ වුණ අයගෙන් අහලා බලන්න, ඔයාලා පන්තිට ඇවිල්ලා බලන්න. සියලුම දේවල් ටික ආවරණය කරනවා. N5 මට්ටමට අදාළ සියලුම දේවල් ටික අපි පන්තියෙන් ආවරණය කරනවා. ආයේ උඩට මේ පන්තියේ ඉඳලා තව වෙන මොනවා හරි හොයාගෙන පාඩම් කරන්න දෙයක් නැහැ. ක්ලාස් එකේ දෙන ටික පාඩම් කරගත්තා නම් විභාගයේ සමත් වෙන එක ඊසි කරන්න පුළුවන්. PDF විදිහට පාඩම් ටික දෙනවා. ඔයගොල්ලන්ට ක්ලාස් එකේ ඇවිල්ලා නෝට් ලියන්න කාලේ නාස්ති වීමක් නැහැ. PDF ටික තියෙනවා. ඔයගොල්ලන්ට ක්ලාස් එකේ ගෲප් එකට දෙනවා. print out එකක් අරන් එන්න තමයි තියෙන්නේ. වයස් ભેදයක් නැහැ පන්තිට සම්බන්ධ වෙන්න. ඕනෑම වයස් කාණ්ඩයක් කෙනෙකුට ඕනෑම තරාතිරමක් කෙනෙකුට පන්තිට සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ. නවකයින් සඳහා තමයි අවස්ථාව තියෙන්නේ. මොකුත්ම දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. මුල ඉඳලම අපි ඉගැන්වීම් කරනවා.
රෙකෝඩින් එක ගැන කිව්වොත් ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියාගෙන බලන්න පුළුවන්. කැමති වාර ගණන් නැරඹීමේ හැකියාව තියෙන වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට එක්ස්පයර් වෙන්නේ නැහැ. ඕනෑ කාලයක් තියාගෙන නරඹන්න පුළුවන්. ඕනෑම වාර ගණනක් නරඹන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. විභාග සඳහා අපි පුහුණුවීම් කරනවා. N5 මට්ටම සම්පූර්ණ කරලා විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තමයි අපි විභාග පන්තිය අවසන් කරන්නේ. Zoom තාක්ෂණයෙන් තමයි පන්තිය පැවැත්වෙන්නේ. රාත්‍රී කාලයේ පැවැත්වෙන Zoom තාක්ෂණයේ සෙනසුරාදා රාත්‍රී 8ට තමයි මේ පන්තිය පැවැත්වෙන්නේ. පන්ති අවසානයේ වටිනා සහතික පත්‍රයක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. N5 පාඨමාලාව සාර්ථකව අවසන් කරා කියලා සහතිකයක් අපේ ආයතනයෙන් ලබා දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ජපානයේ අර විභාග මං කිව්වේ ඒ විභාගයක් ලියලා සමත් වුණාම ජපානයෙන්ම ලැබෙනවා භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කරා කියන සහතිකය. සහතික දෙකක් ලබා ගන්න පුළුවන්. ඒකට මේවා තමයි අපේ ඉන්ටර්විව් වලදී අපිට ඕන වෙන්නේ. ඒකට ලබන සතියේ සෙනසුරාදා රෑ 8ට තමයි පළවෙනි දවසේ ඉදිරි පන්තිය ආරම්භ කරන්නේ. ඔයගොල්ලන්ට පන්තිය සම්බන්ධ වෙන්න කැමති අයට පන්තිය හොඳයි කියලා හිතුන අයට මට මේ මගේ අවශ්‍යතාව ටික මෙතන ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතුන අයට පුළුවන්. මේ තියෙන ගිණුම් අංකෙට මුදල් තැන්පත් කරලා රුපියල් 5000ක් මුදල් තැන්පත් කරලා ඔයාගේ ජංගම දුරකථන අංකයත් ඔයාගේ නමත් සඳහන් කළේ ස්ලිප් එකේ 071 511 0101 අංකයට හෝ තවත් අංකයක් අපි දෙන්නම්. ඒ අංක දෙකෙන් එකට WhatsApp කරන්න පුළුවන්. WhatsApp කළාට පස්සේ ඔයගොල්ලන්ට ක්ලාස් එකට අදාළ group ලැබෙනවා. ඒකට link එකට join වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට CDM යන්ත්‍රයේ මුදල් ගෙවන්න පුළුවන්. බැංකුව ඇතුලේ මුදල් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් online transaction එකක් විදිහට මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. අර මම කියපු වීසා තියෙන්නේ ඒ වීසා වර්ග ටිකත් අපේ ආයතනය හරහා කරගන්න පුළුවන්. අර මම කියපු ස්කිල් ටෙස්ට් එක තියෙන්නේ ඒකත් අපේ ආයතනයෙම කරගන්න පුළුවන් මේ විදිහටම online විදිහට. ඉතින් ඒ විස්තරත් එක්ක අපිට පුළුවන් වීසා ගැන කතා කරලා අවසන් කරන්න. ඔයගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් මම කොහොමද chat box එකට දාන්න කියලා බලන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කිරීම කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. මම දැන් chat box එකට යනවා. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. ඒවට පිළිතුරු ලබා දෙන්නම්. caregiver වලින් යනවා නම් මොනවද කරන්න ඕනේ විභාග කියනවා. caregiver කියන්නේ SSW වල තියෙන 20 කැටගරි එකක්නේ. මං කිව්වර 6ක් තියෙනවා කියලා 6න් එකක්නේ. එතකොට ඔයා කරන්න ඕනේ මුලින්ම ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ N5 level එක. ඊළඟට ඉගෙන ගන්න N4 level එක. මේ level එකෙන් level එකට අතර විභාග කරගෙන යන්න පුළුවන්. නැත්නම් levels දෙකම ඉවර කරලා එකපාර ලියන්නත් පුළුවන්. N4 මට්ටමට අදාළ විභාගයක් ලියන්න ඕනේ. JLPT N4 විභාගය හරි. JFT කියලා විභාගයක් තියෙනවා. ඒක හරි මොකක් හරි අදාළ ගැලපෙන විභාගයක් ලියලා සමත් වෙන්න ඕනේ. සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ caregiver skill test එක පාස් වෙන්න ඕනේ. caregiver skill test එකට වෙනම ඉගෙනගෙන ඒක ඒ පේපර් එක ලියුවහම ඒක පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඉන්ටර්විව් ෆේස් කරලා ඔයාට පුළුවන් කෙලින්ම ජපානයට රැකියාවට යන්න. ওই විදිහ තමයි පාත් එක තියෙන්නේ. ඔයාට ඔයා කැමති ආයතනයක යන්න පුළුවන්. ඔයා කැමති නම් අපේ ආයතනය හරහා යන්න. අපේ ආයතනය හරහා යන්නත් පුළුවන්. අතර caregiver ස්කිල් ටෙස්ට් එකට අදාළ කෝස් එකක් ඉගෙන ගන්න පුළුවන් අපි අරහාම. ඒ දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒත් caregiver යන්නේ ඔන්න ඔය ක්‍රමවේදයට තමයි. SSW වීසා එකෙන් යනවා කිව්වහම ඒ යන්න ඔක්කොම යන්නේ ඔය ක්‍රමවේදයට තමයි. ඒතකොට ඒකේ ඇතුලේ තියෙන කැටගරි ඔක්කොම ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. ට්‍රේනින් වීසා ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 18 30 වර්කින් වීසා SSW කැටගරියෙන් ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 18 සිට 45 වෙනකම්. මම එතන වයස් සීමාව කිව්වේ නෑ මං හිතන්නේ. එතකොට සාමාන්‍යයෙන් SSW වීසා එකෙන් ගියාට පස්සේ වැටුපක් විදියට සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් ලක්ෂ 5.5 අතර මුදලක් අතර ගන්න පුළුවන්කම තියෙනවා. working visa වල working visa categories ගොඩක් තියෙනවා. engineering visa තියෙනවා. ඔහොම visa තියෙනවා. ඒකෙදි SSW කියන වීසා වර්ගයට වයස් සීමාව 18-45. තා මොන හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න. since student ජපාන් යන්න කොච්චර කාලයක් යනවද? student visa වලින් යනවා නම් මුලින්ම ඔයා කරන්න ඕනේ N5 level එකට අදාළ විභාගයක් සමත් වෙන්න ඕනේ. O level pass වෙන්නලා තියෙන්න ඕනේ. A levels ලියලා රිසර්ච් ෂීට් එක අතේ තියෙන්න ඕනේ. ඒතකොට ඒ ටික සම්පූර්ණ නම් ඔයාට පුළුවන් ජපාන් භාෂාව ඉගෙන ගන්න මේ අපේ N5 class එකට ඇවිල්ලා ඒ N5 ටික සම්පූර්ණ කරගත්තට පස්සේ N5 විභාගය ලියනවා. විභාගය සමත් වුණාට පස්සේ visa process එකට apply එක සාමාන්‍යයෙන් මාස 3කට අඩු කාලයකදී යන්න පුළුවන්. ඒ අදාළ document හරියටම කම්ප්ලීට් කරගත්තට පස්සේ ඒ ડોකියුමන්ට් වැඩ ටික
ඕකේ නම් විභාගීය සමත් නම් ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන තියෙනවා අර මේ අපිට හැම කාලෙකදීම යන්න බෑනේ. එක එක අර මේ ස්කූල් වලට ගන්න කාල සීමාවක් තියෙනවානේ. ඒ කාල සීමාවකට අපිට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි යන්න වෙන්නේ අප්‍රේල් ඉන්ටේක් තියෙනවානේ. ඒ ජපානයේ පාසල් වලට ඇතුළත් වෙන ඒ ඉන්ටේක් එකකට අපි ඇතුළත් වෙන්න ඕනේ. එතකොට දැන් අපිට අද අපි වැඩ ටික ඔක්කොම අවසන් කරා නම් ඉන්ටේක් එක ලැබෙන්නේ මාස දෙකකින් නම් ඒ කාල සීමාව අපිට ගත කරන්න සිද්ධ වෙනවා. අර අපේ වැඩ ටිකත් ඉක්මනින් කරගෙන තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 3ක් වගේ ඇතුළත විභාගයේ ඔක්කොම සමත් වෙලා ඔක්කොම වෙලා ඉන්ටේක් එකකුත් අපිට ළඟම තියෙනවා නම් ඒ වගේ කාල සීමාවක ඇතුළත සියලුම දේවල් කරගන්න පුළුවන්. ඉන්ජිනියරිං වීසා ගැන කතා කරන්න කියද ඉන්ජිනියරිං වීසා එක එක ආයතන වලින් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් අපේ ආයතන ඉන්ජිනියරිං වීසා එක අපි කරන්නේ නැහැ. ඒගොල්ලෝ එක එක කියන අයගේ එක එක කතා තියෙනවා. මම ඒක හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ. මේ ආයතනයෙන් තමයි හොඳටම කරන්නේ. මේ වීසා එක මෙහෙම එකක් කියලා. සාමාන්‍යයෙන් අපි දැනුවත් වෙලා ඉන්න විදිහ නම් ඉන්ජිනියරිං වීසා කියලා කියන්නේ ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන කෙනෙකුට ජපානයට ගිහලා රැකියාවක් කරන්න ලබා දෙන වීසා එකක් තමයි ඉන්ජිනියරිං වීසා එක කියලා කියන්නේ. එතකොට උපාධිය තියෙන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන්න ඕනේ. උපාධියට අදාළව තමයි එයා විදේශගත වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ජපන් භාෂා දැනුම ලොකුවට බලන්නේ නැහැ කියනවා මේ වීසා එකේදී. යාට ඉන්ටර්වියු ෆේස් කරන්න ගිහිල්ලා කතා කරගන්න දැනුම තිබ්බම හොඳටම ප්‍රමාණවත් කියලා කියනවා. හැබැයි ගිහිල්ලා කරන්න තියෙන ජොබ් විදියට බලපුවම අර SSW වල තියෙන වීසා වල තියෙන වර්ගයේ රැකියාවන් තමයි මෙතනත් හිමි වෙන්නේ. එතකොට සමහර අය මේකට වීසා වලට ජපන් භාෂාව අවශ්‍ය නැහැ කියලා ලොකු මුදලක් අය කරන තැන් අහලා තියෙනවා. ඒ අය කරලා ගියාට පස්සේ එහෙදි භාෂාව නැතුව වැඩ කරගන්න බැරි වුණාම පොඩි පොඩි ප්‍රශ්න ඇතිලත් වෙලා තියෙනවා. ඒක හරියටම ලීගලි යවන තැනකින් යන්න ඉන්ජිනියරිං වීසා යනවා නම් ඒ වගේම ඔයාට උපාධියක් නැත්නම් එයාලා කියනවා උපාධියකට අවශ්‍ය දේවල් මම උපාධි සහතික හදලා දෙන්නම් මම මේ වගේ ડોකියුමන්ට් හදලා දෙන්නම් කියලා ඒවට නම් ඕකේ වෙන්න එපා. ඒව සම්පූර්ණ වැරදි. අන්තිමට ඔයාට රැකියාවක් නැතුව එහෙ ගිහිල්ලා ආපහු එන්න වෙයි. එහෙම නැත්නම් වෙනත් දඬුවමකට ලඟත් වෙන්න වෙයි. ඒ වගේ ප්‍රශ්න ඇති වෙයි. උපාධියක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ කොටස ඕකේ. හැබැයි උපාධිය නැතුව කවුරු හරි කෙනෙක් කියනවා උපාධිය සහතිකේ ඔයාලට හදලා දෙන්නම් කියලා ඒකට නම් ඕකේ වෙන්න එපා. ඒ ඉල්ලීගල් ડોකියුමන්ට් ඇතුව ගියාම වෙන්නේ ලංකාවෙන් ආයෙ කෙනෙක් ගන්න අවස්ථාව පව නැති වෙනවා. ඔයාලට වෙන වීසා එකකින් යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ලංකාවට ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. අනිත් එක ඔයාලට දඬුවම් වුණත් විඳින්න සිද්ධ වෙයි. ඒ හින්දා ඉන්ජිනියරිං වීසා යනවා නම් ඒ ටික සම්පූර්ණ කරගන්න. උපාධිය තමයි පළවෙනි දේ. අපේ ආයතනයෙන් සිද්ධ කරන්නේ අපි ඉන්ජිනියරිං වීසා එක. ඔය ටික තමයි තියෙන්නේ. ඒක නම් සාමාන්‍ය වයස් සීමාව ඒකෙදි 18 ඉඳලා 45 50 වෙනකම් යන්න පුළුවන් කියලා ඒ වීසා කරන අය කියනවා. මාස 3ටම රුපියල් මාස සම්පූර්ණ පාඨමාලා ගාස්තු තමයි රුපියල් 5000. SSW වීසා එකට සාමාන්‍ය ලක්ෂ 15ත් 18ත් අතර මුදලකින් යන්න පුළුවන්කම තියෙනවා. මේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. අපේ ඒජන්සියේ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඒක පෞද්ගලිකව අහන්න WhatsApp අංකය තියෙනවා. ඒක කතා කරලා අහන්න. මොකද ඒජන්සියෙන් ගියපු ස්ටුඩන්ට්ලා ප්‍රමාණය එහෙම පොඩ්ඩක් අහලා තියෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන් අපේ ඇඩ්මින් එකත් එක්ක. ක්ලාස් එකේ අවසානයේ අපි දෙන්න දුරකථන අංක දෙකක්. ඒකට කතා කරලා ඒ ප්‍රශ්න වලට විසඳුම් ගන්න. භාෂා පාඨමාලාව තමයි අද අපි ආරම්භ කරන්නේ. ඔයගොල්ලන්ට අපෙන් භාෂාව කොටස විතරක් සම්පූර්ණ කරගන්නත් පුළුවන්. නැත්තම් ජපානයට යන්න ඒ වීසා වලින් යන්න ආයතනයක් හොයන කෙනෙක් නම් ඒ දේවල් උනත් අපෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ සියලුම දේවල් අපේ ආවරණය කරගන්න පුළුවන්. තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. නැත්තම් අපිට පුළුවන් අද කොටස ඉවර කරන ලබන සතියේ. හරි. ඔයගොල්ලන්ට දැන් නම්බර්ස් දෙකක් ලැබුණා ඒජන්සිය පිළිබඳව තොරතුරු ලබා ගන්න. මොකද දැන් මෙතන කොහොමලා ඉන්නේ අපි හරහාම යන අය නෙමෙයි. ඒකට ඔයාලට පෞද්ගලිකව ඒජන්සිය පිළිබඳ තොරතුරු ලබා ගන්න ඕන අයට මෙන්න මේ දුරකථන අංක දෙක තියෙනවා. කතා කරන්න අපිට ඒ විස්තර ලබා දෙන්න. since N5 exam එකේ online ද දාන්නේ. ඔව් exam එක apply කරන්න තියෙන online. ක්ලාස් එක exam එකට දාලා දෙනවා. ක්ලාස් එකේදී අපි exam එකට දාන පාත් එක ඒ සියලුම විස්තර කතා කරනවා. ඒ අවශ්‍ය පහසුකම් සපයලා දෙනවා. exam fee එක වෙන්නේ
සාමාන්‍යයෙන් 7000ක් තිබ්බා. මේ අවුරුද්දේ ඩොලර් ගාස්තුවත් එක්ක ඉහළ ගියොත් තමයි. නැත්නම් සාමාන්‍යයෙන් 7000 තමයි එක්සෑම් ෆී එක තිබ්බේ. එක්සෑම් ෆී එකයි ක්ලාස් ෆී එකයි දෙකක්. එක්සෑම් ෆී එක ගන්නේ ජපානෙට. අපිට නෙමෙයි එක්සෑම් එක කරන්නේ ජපානෙන්. එක්සෑම් ෆී එක ගන්න ඒගොල්ලෝ. ලංකාවේ නියෝජිත ආයතනය තමයි නැට් එක්සෑම් එක නැට් ආයතනයෙන් පවත්වනවා. JLPT විභාගය සසකාව ආයතනයෙන් ලංකාව තුල සිද්ධ කරනවා. ඒතකොට ලෝකේ හැම රටේකම මේ විභාගය තියෙනවානේ. ඒ තියෙනකොට ඒ රටවලට නියෝජිත ආයතන පත් කරගෙන තමයි ওই විභාගය තියෙන්නේ. හරි. තව මොනවා ගැටලු තියෙනවද? ඒජන්ට් සම්බන්ධ තියෙන ප්‍රශ්න වලට දුන්න නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. හරි. තව මොනවා හරි දැනගන්න තියෙනවනම් අහන්න පුළුවන්. ප්‍රශ්න මුකුත් නැත්නම් අපිට පුළුවන් අද ක්ලාස් එක ඉවර කරන්න. මේ කරපු එකේ රෙකෝඩින් එකත් ගෲප් එකට දෙනවා. ඔයගොල්ලන්ට ලැබෙන සතියේ ඉඳන් පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තියෙන ගිණුම් අංකෙට මුදල් ගෙවලා රිසිට් පත යොමු කිරීමෙන් ඔබට ලින්ක් දෙක ලැබෙනවා. Zoom user ගේ ප්‍රශ්නෙකට පැහැදිලි මදි. මේ මාස 3 ක්ලාස් එක power well ඔය අහන්නේ මං හිතන්නේ N5 ක්ලාස් එකෙන් පස්සේ ඉවරයි. N5 ක්ලාස් එකෙන් පස්සේ N4 එකට එන්න පුළුවන්ද? ඔව්. N5 ක්ලාස් එක කම්ප්ලීට් කරාට පස්සේ N4 අපි පටන් ගන්න N4 ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ ක්ලාස් එකෙන් පස්සේ ඩිසෙම්බර් තියෙන JLPT N4 එක ලියන්න පුළුවන් කාල සීමාව ඇති තත්ත්වයක් තියෙනවා. අපේ මේ N4 ක්ලාස් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා N5 ඉවර කරලා ඔයා කැමති නම් SSW visa එකෙන් නම් ඔයා යන්න හිතාගෙන ඉන්නේ. ඔයාට පුළුවන් JFT ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. N5 ඉවර කළාට පස්සේ ඔයා කැමති ක්ලාස් එක තෝරගන්න. N4ද JFTද තෝරගෙන එන්න පුළුවන්. ඒ එක්සෑම් දෙකෙන් එකක් ඕකේ ඕන කියන්නේ JLPT N4 එකත් SSW වලට ඕකේ. JFT basic එකත් SSW වලට ඕකේ. දෙකම සමාන මට්ටමේ විභාග දෙකක්. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යන කෙනෙක් නම් ඔයා ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අර level 5 එක විතරක් නෙමෙයි තව පොඩ්ඩක් උඩට ඉගෙනගෙන යන තරමට හොඳයි. net 5 exam එකේ fee එක 7000ක් තමයි තිබුණේ. SSW යන්න හිතන් ඉන්නේ. එතකොට JFT එක JFT ක්ලාස් එකත් අපේ තියෙනවා. ඔයාට පුළුවන් N5 complete කරලා JFT ක්ලාස් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් N5 complete කරලා ඉවර වෙලා JLPT N4 විභාගය ලියන්න N4 ක්ලාස් එකට එන්නත් පුළුවන්. net 4 විභාගය SSW වල වීසා එකට වැලිඩ් නැහැ. ඒකත් මතක තියාගන්න. දෙසැම්බර් වල තියෙන N5 එකයි එක කරලා බෑ. N5 level එක apply කරලා SSW යන්න බෑ. මම ඒකයි කිව්වේ N4 level එක වෙනකන් ඉගෙනගෙන N4 level එකට අදාළ විභාගයක් සමත් වෙන්න ඕනේ. level 5 එකෙන් යන්න පුළුවන් student visa, training visa විතරයි. level 4 එකෙන් තමයි SSW යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? පස්වෙනි මට්ටමේ විභාගයක් කරලා N5 මට්ටමට අදාළ විභාගයක් කරලා නැත්නම් NAT 5 හරි JLPT N5 හරි විභාගයක් කරලා අපිට යන්න පුළුවන් student visa, training visa. අපි යන්නේ රැකියාවකට නම් SSW visa එක හරහා අපිට යන්න වෙන්නේ N5 එකත් කරලා ඊට පස්සේ level එකත් කරලා තමයි යන්න ඕනේ. SSW visa එකට යද්දි N4 මට්ටමේ දැනුම ඕනේ. student visa, training visa යන්න N5 දැනුම තිබ්බම ඇති. JFT exam එක පාස් වුණාම යන්න පුළුවන්. ඒතර JFT exam එක කරන්න ඕනේ කොහොමද? N5 level එක complete කරන්න මුලින්ම ඊට පස්සේ JFT course එක කරලා JFT exam එක ලියන්න. එතකොට SSW visa එකෙන් යන්න පුළුවන්. ඒ JFT exam එක language එක පැත්තටනේ. skill test එකක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මොන විභාගයක් level 4 එකට කළත් level 4 එක කොහොම පාස් වුණත් skill test එක කියන එකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. NAT 5 කරපු කෙනෙක්ට පුළුවන් නේද JLPT? ඔව්. NAT 5 කරපු කෙනෙක් JLPT N5 කරන්න අවශ්‍ය නැහැ. දෙකම එක මට්ටමේ විභාග දෙකක්. ඒ කියන්නේ level 5 එකට තියෙන විභාග දෙකක්නේ. එතකොට ඉතින් NAT 5 ලිව්වත් JLPT N5 ලිව්වත් දෙකම සමානයි. ඔයාලට අවශ්‍යයි කියලා හිතනවා නම් NAT 5 තියලා JLPT N5 තියලා දෙකම කරන්න. ඒක ගැටලුවක් නෑ. මේ ක්ලාස් එකෙන් දෙකම ලියන්න පුළුවන්. හැබැයි ඉතින් දෙකම සමාන විභාගයක්. ඊට වඩා හොඳයි ඔයා NAT 5 එක කරාට පස්සේ ඊළඟ මට්ටමට ඉගෙනගෙන කෙලින්ම level 4 එකේ exam එකම ලියන එක. අර එකම මට්ටමේ විභාග දෙකක් ලියන එක ලොකු තේරුමක් නැහැ. N5 exam එක කරලා JLPT N5 exam එක කරන්න නැතුව N5 exam කරලා
ප්‍රශ්නේ මට පැහැදිලි මදි. N5 exam එක කරලා JLPT N5 exam එක කරන්නේ නැතුව. N5 exam එක කියලා ඔයා හඳුන්වන්නේ JLPT N5ද NAT5ද කියලා පොඩ්ඩක් කියන්න. යුගිත් සන්ට මම මේ කියන්නේ. N5 exam එකක් නෙමෙයි N5 කියන්නේ level එකක් නේ මට්ටමක් නේ පස්වෙනි මට්ටම ඉගෙන ගත්තා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් JLPT කියන වර්ගයෙන් JLPT N5 විභාගය ලියන්න පුළුවන් නැත්නම් NAT5 කියන විභාගය ලියන්න පුළුවන්. ඔයා අහන්නේ මොන විභාගය කරලා මොන එක කරන්න පුළුවන්ද කියන එකද දන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔයා අහන්නේ NAT5 විභාගය කරලා JLPT N4 කරන්න පුළුවන්ද කියන එකද දන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නේ තියෙන N5 exam එක කරලා JLPT N5 exam එක කරන්නේ නැතුව N4 exam කරලා SSW යන්න පුළුවන්ද කියන. පළවෙනිම දේ තමයි N5, N4, N3, N2, N1 කියන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න මට්ටම් දෙකක්. සාමාන්‍ය හරියට බැලුවොත් අපි අර 4 ශ්‍රේණිය, 5 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය ඔය වගේ අර ග්‍රේඩ් එක වගේ එකක්. එතකොට ඔය අහන්නේ මොන එකද කියන එක මට ටිකක් පැහැදිලි මදි. ඒක හරියට පොඩ්ඩක් කියන්න. කොහොම හරි N5 ඉගෙනගෙන N5 මට්ටමට අදාළව විභාගයක් ලියන්නේ නැතිව වුණත් N4 මට්ටම ඉගෙන ගන්න පුළුවන්. N4 මට්ටම ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. N4 මට්ටම ඉගෙන ගත්තට පස්සේ ඒ N4 මට්ටමට අදාළ JLPT N4 එක ලියලා කෙලින්ම ඇප්ලයි කරන්නත් පුළුවන් SSW වීසා එකට. ඒක වෙන්නේ නැති මං හිතන්නේ ඔය අහන්නේ N5 මට්ටම ස්කිප් කරලා N4 මට්ටමේ විභාගයක්ම කෙලින්ම ලියන්නද කියන එක නම් ඒක ප්‍රශ්නයක් නෑ කරන්න පුළුවන්. දැනුම තමයි තියෙන්න ඕනේ. හරි. හරි එහෙනම් අපි ඉවර කරමු. තව මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අපි ජංගම දුරකථන අංක දෙකක් දුන්නේ. ඒ දුරකථන අංක දෙකට WhatsApp පණිවිඩයක් යොමු කරලා තව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒතර අද ක්ලාස් එකේ කරපු ටික ඔයගොල්ලන්ට යුගිත්සන් දැන්නේ දැඩුනේ. ඔයාගේ ප්‍රශ්නේ මට පැහැදිලි මදි යුගිත්සන්. ඔයාගේ ප්‍රශ්නෙට මම කතා කරා. ඔයා අහන්නේ N5 exam එක කියලා N4 exam එක කියලා මොකද්ද කියන එක මට චුට්ටක් කියන්න. මට WhatsApp පණිවිඩයක් දෙන්නකෝ මම ඔයාලට ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නම්. එහෙනම් අපි ඉවර කරමු. මේ ක්ලාස් එකේ අද කරපු ඉන්ට්‍රොඩක්ෂන් එකේ රෙකෝඩින් එකත් අපි WhatsApp group එකට දෙනවා. ඒක ඔයාලට නැවත බලන්න පුළුවන් පහුවෙලා සම්බන්ධ වුණ කෙනෙක් නම්. ඊට පස්සේ ලබන සතියේ සෙනසුරාදා රාත්‍රියට අපි ක්ලාස් එක ආරම්භ කරනවා. පන්තිට සම්බන්ධ වෙන කැමති හැමෝම මුදල් ගෙවලා ඔයාගේ ආසනය වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි අද ක්ලාස් එක ඉවර කරමු. හැමෝටම සයවනරා ගණපති කුදාස්සයි රෙකෝඩින් එක group එකට දෙන්නම්. ජංගම දුරකථන අංක දෙකක් දීලා තිනවා WhatsApp පණිවිඩයක් යොමු කරන්න වැඩි විස්තර මොනවා හරි දැනගන්න තියෙනවා නම්. එහෙනම් අපි ඉවර කරමු.